හරි. එතකොට අද අපි සාකච්ඡා කරන්න යන්නේ ඔයගලගේ රිවිෂන් පේපර් එකේ පේපර් 4 වෙනි එක කියන්නේ MCQ වල 4 වෙනි පේපර් එකේ ඩිස්කෂන් එක තමයි අද මේ විදිහට අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේකෙදි මේ ඔයගලන් පේපරේ බලලා මේකෙදි ලකුණු හම්බෙලා ඇති කියලා මම හිතනවා. 4 වෙනි පේපර් එකේ විතර අඩුපාඩු ටික සියල්ල හදාගෙන ඔයගලගේ පේපර් ඩිස්කෂන් එක කරන පොතේ සම්පූර්ණයෙන් මේක අඩුපාඩු ටික හදාගන්න. හරි. හරි අපි වෙලාව ගන්න නැතුව ඒකට යන් ඉක්මනට සාකච්ඡා කරන්න යමු මේක. ඒකතර පළවෙනි ප්‍රශ්නේදී ඔයාලා අහලා තියෙනවා රාශි ටිකක් දීලා EMV ජහ G පිළිවෙලින් ඔයාලා මේ රාශි ටිකේ නම් ටික ඔයාලට දීලා තියෙනවා මේ විදිහට ඔයාලා බෝඩ් එක මම හිතන්නේ මේ හරිය ඉඳන් පේනවා ඇති නේද? හරි. ඒතර පළවෙනි ගාන අපිට කියලා තියෙනවා මේ රාශි ටික E සහ ඊළඟට MV G මේ කියන කට්ටියගේ මාන ටික ඔයාලට ලියා ගන්න හැකියාව තියෙනවා. දරුවෝ කෙලින්ම මේ E කියන අපිට කියනවා ඒගොල්ලෝ ශක්තියක් කියලා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම මේ ml වර්ගය T දෙක වෙන්න ඕනේ. ඊළඟට මේ M කියන්නේ ස්කන්ධය කියලා ඒගොල්ලෝ කියනවා. ඒ නිසා ඒක යාගේ මාන M වෙන්න ඕනේ. V කියන්නේ ප්‍රවේගය නිසා ඒක L T එකක් වෙන්න ඕනේ. ඊළඟට ගුරුත්වාකර්ෂණ නියතව දන්නවා. මේක ඇවිල්ලා අපි දැන් අමතක නම් ටක් ගන්නට හදලා ගන්න පුළුවන්. මේක ඇතුළක් නැහැ. ගුරුත්වාකර්ෂණ නියතව දන්නවා. මේකේ මාන සාමාන්‍යයෙන් එන්නේ සමීකරණ තමයි දන්නවා. F සමානයි GM එක M දෙක බෙදීම R වර්ගය නේද? ඔය සමීකරණ පාවිච්චි කරනවාට මේක සම්පූර්ණයෙන්ම හදලා ගන්න හැකියාව තියෙනවා. එතකොට F සමානයි නම් උතනින් ඔයාලට G උක්ත කරගත්තොත් G කියන අපි දන්නවා FR වර්ගයට M1 M2 නම් මෙතනින් ඔයාලට මාන හදලා ගන්න පුළුවන්. මේකේ ML T ඍණ 2යි බලයේ මාන. ඊළඟට දුරේ මාන කියන්නේ L වර්ගයක් වෙනවා. ඊළඟට M වර්ගය නම් මෙඩි කැපිලා ගියාම ඔයාලට මේක M ඍණ 1යි L ගණයයි T ඍණ 2යි කියලා ඔයාලට මෙතනින් මාන ටික හදලා ගන්න හැකියාව ආට තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. හරි. එතකොට මේකෙදි මාන දැන් මේ ඔය රාශි ටිකේ මාන දුන්නට ඔයාලා අහලා තියෙන මම හිතන්නේ මේකෙදි වෙනත්ම රාශියක්. එතකොට මේ EV වර්ගෙ බෙදීම M වල පස්වෙනි බලය වතාව G වර්ගෙ තමයි තියෙන්නේ. හරි. අපි බලමු ඔයගොල්ලෝ අහලා තියෙන රාශිය එතකොට EV වර්ගය බෙදීම M වලින් පස්වෙනි බලය වතාවක් G වර්ගය. මේ කියන පදේ මාන ගත්තාම ශක්තිය මාන අපි දන්නවා ml වර්ගයේ T ඍණ 2යි. මේ V වර්ගය කියන්නේ එතකොට ප්‍රවේගයේ වර්ගය වෙන්න ඕනේ. ඒක L වර්ගයේ T ඍණ 2යි. සහ දරුවෝ ඊළඟට M5 කියන්නේ ඒක කෙලින්ම M5ම තමයි. ඊට පස්සේ G වර්ගය කියන්නේ එතකොට M ඍණ 2යි L6 බලයකුයි T ඍණ 4කුයි වෙන්න ඕනේ. එතකොට කැපිලා ගියාම වාට උත්තරය ගන්න පුළුවන් අන්තිමටම. දැන් දරුවෝ සුළු කරාම වාඩිනවා මෙතනින් M දාන 3ක් ඉතුරුයි. ඒක M එකත් එක්ක කැපිච්චාම මෙතනින් M ඍණ 2ක් එන්න ඕනේ. ඊට පස්සේ වල ගන්න පුළුවන් මෙතනින් L වලට සුළු කරන් පස්සේ වල එන්න ඕනේ. L 4 බලයට මෙන්න මේ L 6 කපුණාම එකක් L වෙන දෙකක් එන්න ඕනේ. T වල සම්පූර්ණයෙන්ම තියෙන T සමතුලිත කැපලා ගියාම T එකක් ඉතුරු වෙන්නේ නැහැ අන්තිමට. ඒ නිසා උත්තරේ M ඍණ 2යි L ඍණ 2යි කියලා ඉතින් උත්තරේ වඩෙන්න ඕනේ. හරි නේද? හරි. දාගන්න බලන්න ඉස්සේ. උත්තරේ නේද? ඔන්නමයි පළවෙනි ගැටලුව. මාන වලින් සුළු කරලා ගන්න. හරි. අපි ඊළඟට යනවා අංක දෙක ගැටලුවට. මම හිතනවා බෝඩ් එකේ මේක රෝ දක්වාම පේනව නේද? මේ පැත්ත පේනවනේ බෝඩ් එකේ. හරි. අපි යනවා අංක දෙක ගැටලුවට. අංක දෙක ගැටලුවේ දරුවෝ දීලා තියෙන්නේ මුලින්ම තියෙනවා මේකේ දෝෂයක් ගැන කතා කරලා. දෝෂේ මට හිතෙනවා මේක සාමාන්‍ය බිඳුවයි දෙවෙනි කෑල්ල තමයි සම්පාදලා තියෙන්නේ. ඒ නිසා දෙවෙනි කෑල්ල අපි 0.01 ගුණ කරාම වාට මේකේ දෝෂේ හොයාගන්න පුළුවන්. මේ තියෙන දෝෂය එතකොට. ඒතකොට දෝෂේ හොයන් ඉවරලා අපි යනවා පාඨාංගය තමයි අහලා තියෙන්නේ. ඒකත් මෙන්නේ. ධනකම අහලා තියෙන දරුවෝ. ඒතකොට මේකෙදී සාමාන්‍යයෙන් 12 වෙනි කෑල්ල වගේ තමයි සම්පාදන්නේ. ඒ නිසා අපිට මේකෙදී පාඨාංගේ ගන්න හැකියාව තියෙනවා 12 වතාවක් 0.01 කියන්නේ 0.12 මිලිමීටර. මේ ඉන්නේ පාඨාංකේ. දැන් මේක දරුවෝ නිවැරදි පාඨාංකේ පාඩ ගන්න පුළුවන්.
මේ දෝෂ ධන මූලාංක දෝෂයක් මේක ධන මූලාංක දෝෂයක් කියලාට පැහැදිලි මොකද මේ ඉහළට ගිය කෙනෙක් ඉන්නේ ධන මූලාංක දෝෂයක් නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා ඒකට කිරීම කරන්නේ කොහොමද අදාළ පාඨාංගයෙන් අදාළ දෝෂ අඩු කරලා තමයි ගන්න ඕනේ එතකොට 0.1 මිලිමීටර් වලින් ඔයා 0.2 මිලිමීටර් අඩු කරාම වට අන්තිම උත්තරේ 0.1 මිලිමීටර් කියලා ගන්න පුළුවන් උත්තරේ අංක දෙක විදිහට පැහැදිලි නේද ඒ පිළිතුරු අංක දෙක තමයි එකට එන්න ඕනේ හරි දාගන්න දෙවෙනි ගන්න උත්තරේ අපි යනවා ඊළඟට තුන්වෙනි ගැටලුවට හරි තුන්වෙනි ගැටලුවට අහලා තියෙනවා මේ පහස්දාම් ප්‍රකාශ සලකා බලන්න කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ උත්තරල කාචයකින් තාත්වික උඩුකුරු විශාල ප්‍රතිබිම්බ ලබාගත නොහැක කියන වගන්තිය උත්තරල කාචයකින් හරි මොකද දන්නවා උත්තරල කාචයකින් හැදෙන හැම ප්‍රතිබිම්බයක්ම අතාත්විකයි. තාත්වික වස්තුවක නම් අනිවාර්යයෙන්ම මේක අතාත්වික ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඊළඟට හරි එතකොට නාභිදුර F1 අපසාරී කියන අවතල කාචයකින් කුඩා උඩුකුරු අතාත්වික අපසාරී කාචයකින් කුඩා උඩුකුරු අතාත්වික F ට වඩා දුරකින් පිට ඇති ප්‍රතිබිම්බයක් ලැබේ කියලා තමයි කියන්නේ බලමු F ට වඩා ඈතින් හැදලා වදන්න අවතල කාච ප්‍රතිබිම්බයක් හැදෙන්න සාමාන්‍යයෙන් මේ O ප්‍රකාශ කේන්ද්‍රය සහ එයාගේ නාභිය අතර තමයි අවතල කාචක ප්‍රතිබිම්බ හැදෙන්නේ. ඒතකොට ඒ වගන්තිය නම් අනිවාර්යයෙන්ම හරි කතා දෙකක් නැහැ හරි. B වගන්තිය වැරදි කියන කතාව වඩදෙනින් කියන්න පුළුවන් මොකද ඔයා දන්නවා අවතල කාච. ඒතකොට මෙතන නම් තියෙන්නේ මේ හරියෙන් නාභිය තිබ්බොත් ඔයා වස්තුවක් කොහෙන් ගෙනින් තිබ්බත් ඔබ්ජෙක්ට් එක එයාගේ ඉමේජ් එක මෙන්න මේ හරිය තමයි හැදෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක් තමයි හැදෙන්නේ. ඔය විදිහට. පැහැදිලිද? හරිද? එතකොට C වගන්තියට අපි කියොත් එහෙම C කියන වගන්තියේදී සංයුක්ත අවලේශයක විශාලිත අතාත්වික උඩුකුරු ප්‍රතිබිම්බයක් කියන නිසා මේ උඩුකුරු කතාව නිසා මේක වැරදි. එතකොට මේක අනිවාර්යයෙන්ම අටිකුරු ප්‍රතිබිම්බයක් තමයි දරුවෝ අන්වික්ෂයක් ගත්තාම සාමාන්‍ය අපි දන්නවා මේ සරල අන්වික්ෂක නම් හැදෙන්නේ සාමාන්‍යයෙන් උඩුකුරුව තමයි. හැබැයි සංයුක්ත අන්වික්ෂයක් කියන්නේ කාච දෙකක් තියෙන උපනිතවනද කියලා කාච දෙකක් තියෙන වස්තුවක්. ඒ නිසා අපි ඒකදී හැම වෙලෙම යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි සාමාන්‍යයෙන් හදලා ගන්නෙ. හරි නේද? හරි. ඊළඟට මේ අංක 4 ගැටලුව ඒක මම ඔයාලට ඕවල් එකක් දීලා තියෙන්නේ. මොකද ඒක උඩ ගන්න ඇත්තටම උත්තරේ තුන්වෙනි ගන්න උත්තරේ පමණක් කියලා එන්න ඕනේ. හතරවෙනි ගැටලුවේදී මේ පරිමන්දිත දෝලනයක් ගැන තමයි අහලා තියෙන්නේ. පරිමන්දිත දෝලනයක් කියනවා දන්නවා. එතකොට මේ දෝලනයක කම්පන විස්තරය ගත්තාම කාලෙත් එක්ක එන්න එන්න අඩු වෙන එක්කෙනෙක් තමයි පරිමන්ත කම්පනයක් කියලා කියන්නේ. හරි. එතන පරිමන්ත කම්පනයකදී ආවර්ත කාලය අඩු වෙන එක වැරදි. ඒකද ඔය හරියන්නේ නැහැ. දෝලන කේන්ද්‍රදී ප්‍රවේගය අඩු වෙයි කියන විස්තරය අඩු වෙන නිසා අඩු වෙනවා. මොකද දෝලන කේන්ද්‍රදී ප්‍රවේගය කියලා කියන්නේ අපි ගමු මෙතෙන්ට මේ හරි වෙනවා නේද? හරි. ඔයාලා දන්නවා දෝලන කේන්ද්‍රදී ප්‍රවේගය කියන V සමානයි A ඔමේගානේ. මොකද මේ තියෙන ඇත්තටම ප්‍රවේගය උපරිම වගේ. Vmax එක තමයි උතන තියෙන. දෝලන කේන්ද්‍ර ප්‍රවේගය කියනවා දන්නවා. Vmax එක තමයි එතන තියෙන්නේ. එහෙනම් දෝලන කේන්ද්‍රදී එයාගේ ප්‍රවේගයේ අඩු වෙනවා හේතුව එයාගේ විස්තරය අඩු වෙන නිසා. ඒතකොට ඒ අඩු වෙද්දී ඔයා දන්නවා Vmax එකත් අනිවාර්යයෙන්ම කුඩා වෙන්න ඕනේ කියලා. Vmax එක අනිවාර්යයෙන්ම කුඩා වෙන්න ඕනේ. පැහැදිලිද? අතර සම්බන්ධයක් තියෙනවා. විස්තර කොහොමද අඩු වෙනවද? ඒ නිසා උත්තරේ B හා C කියලා උත්තරයක් මේක නැති නිසා ඒකට මම ඔයාලට ඕල් හම්බෙලා ඇති ඕලංගේ ලකුණු දාලා තින පොටුකොලේ අරන් බලන්න එක හරියද? හරි. ඊට පස්වෙනි උත්තරේ ඔයාලට කියලා තියෙනවා ලේසර් කිරණ නිපදවීමේදී පදාර්ථ උත්තේජිත විමෝචනය මගින් ෆෝටෝන තීව්‍රතාවය වැඩි කරගනී කියනවා. මෙහිදී කුමන භෞතික ගුණය උපකාර වන්නේද? අපි ඒකට නමක් කියනවා. උත්තරේ අංක 2 වෙන්න ඕනේ. ප්‍රකාශ අනුනාදී කියන ක්‍රියාවලිය තමයි ලේසර් ක්‍රියාවලියේදී ඇත්තටම මේ
උත්තේජිත ඉමෝෂන් එක කියලා අපි තව ලේස කොටස කරලා නැති නිසා ඒක තාම හල් නැහැ ගොල්ලෝ. එතකොට උත්තේජිත ඉමෝෂන් එක කියන ක්‍රියාවලියට සාමාන්‍යයෙන් ප්‍රකාශ අනුවාදී කියන ක්‍රියාවලිය තමයි දායක වෙන්නේ. හරි. අපි ඊළඟ අංක 6 ගැටලුවට ගියොත් එහෙම අංක 6 ගැටලුවට අහලා තියෙනවා කුඩාම වෙනුම් 0.1ක් වන වර්ණ කැලිපරයකින් ගෝලයක ස්කම්භයේ මැන්න විට මිලිමීටර් 10ක් හම්බුණා කියලා කියනවා. ඒක ස්කන්ධය අපි මැන්නලු තෙදඩු තුලාවෙන් නේද? මැන්නාම යාගේ ස්කන්ධ ග්‍රෑම් 10ක් කියලා හම්බුණා කියලා කියනවා. ඒ මගේ යන්න දාගෙන ඝනත්වයේ ඒකෝත් එම ඝනත්වයට හම්බෙන්න පුළුවන් උපරිම ප්‍රශ්න දොස් තුන අහලා තියෙන්නේ. ගෝලයක් තමයි දරු තියෙන. එතකොට ඔයා දන්නවා සාමාන්‍යයෙන් ඝන ගෝලයක් ගත්තාම ඝන ගෝලේ කාර්ය R නම් දරුවෝ මේකේ පරිමාව ගැන අපි දන්නවා 3න් 4ක් 5R ඝනය වෙනවා නේද? හරි. ඒ නිසා මේක අපිට ගන්න පුළුවන් මේ ඝනත්ව මිනුම කියලා කියන්නේ රෝ කියලා මම ගන්නවා. රෝ මිනුම කියලා කියන්නේ ස්කන්ධ මිනුම අපි කාගෙම පරිමාවෙන් බෙදනවා නේද? දැන් ඔයාලට රෝ ගන්න පුළුවන් ඇත්තටම ස්කන්ධ බෙදීම අපි කියනවා 3න් 4යි මේක 5R ඝනය කියලාට ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේකෙදී අපිට දෝෂ විදිහට ලියුවොත් එහෙනම් ඇත්තටම මේකෙදී මේ ඩෙල්ටා රෝ බෙදීම රෝ කියන මෙයාගේ දෝෂ ප්‍රශ්නතේ නැත්නම් මම මේක 100 ගණනක් විදිහට ලියන්නම්. 100 වැඩි කරලා ඒක සමාන වෙනවා ඊළඟට ඩෙල්ටා m බෙදීම m කියන එකේ ප්‍රශ්නදෝෂය ප්ලස් මෙතන දරුවෝ දන්නවා බෙදීමක් වුණාට දෝෂ වලදී ඔයා දන්නවා දෝෂ සංයෝජනය වෙද්දී ඒ බෙදෙන තැන් වලදී අනිවාර්යෙන්ම මේවා එකතු විය යුතුයි. හරිද? දැන් බෙදදී මේ එකතු වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම r ඝනයේ දෝෂය ඔයා දන්නවා එකතු කරන්න ඕනේ. එතකොට r ඝනයේ දෝෂ එකතු කරායින් පස්සේ එතනත් වෙනවා 3 වතාවක් කියලා බලයක් තිබොත් අනිවාර්යෙන්ම මතක තියාගන්න දෝෂය බලෙන් ගුණ කරන්න ඕනේ 3 වතාවක්. එතකොට ඩෙල්ටා r බෙදීම r වතාවක් 100න් වල ගන්න පුළුවන්. එතකොට මේකේදී වල ගන්න පුළුවන් කියනවා ඇත්තටම බෙගානේ ප්‍රශ්න දෝෂය. එතකොට ඝනත්වය ගණනය කරාම යාගේ ප්‍රශ්න දෝෂ අපිට ගන්න පුළුවන් මේ විදිහට ස්කන්ධ දරුවෝ තියෙන. එතකොට මේක මැනලා තියෙන තෙදඩු තුලාවෙන් නිසා සාමාන්‍යයෙන් 0.1 ග්‍රෑම් තමයි බෑ කුඩාම මිනුම් වෙන්නේ. මැනලා තියෙන පාඨාංග 100ට 100 වැඩි කරන්න ඕනේ. ධන 3 වතාවක් දරුවෝ මේක මේ කැලිපරයකින් මැනලා තියෙන නිසා කුඩාම මිනුම් 0.1යි පාඨාංග එතකොට මිලිමීටර 10ක් තියෙන නිසා ඒකත් 100 ගුණ කරන්න ඕනේ. එහෙනම් මෙයාගේ ඇත්තටම අපි ප්‍රශ්න දෝෂ ගන්න පුළුවන්. මෙතන 10 කැපෙනවා. සම මෙතනත් ළඟට 10 කැපෙනවා. සුළු කරාම වල ගන්න පුළුවන්. මෙතනින් දෝෂ එනවා දරුවෝ එකක් කියලා 100ට එකක් එනවා දෝෂේ. ධන ඊළඟට මෙතනින් වල දෝෂ ගන්න පුළුවන්. 103ක් කියලා වල දෝෂ ගන්න පුළුවන් මෙතනින්. ඒ නිසා අවසාන දෝෂේ 4ක් තමයි මෙයාගේ දෝෂ ප්‍රශ්නතේ ඝනත්වය හොයන එකේ දුවට එන්නේ. හරි. ඕකෙද මේ සමාන චුට්ටක් බලන්න මම වල පොටුකොලේදී මාකින් එකේ වැරදීමක් කියලා සමහරට මම වල දෙවෙනි උත්තරේට ලකුණු දීලා තියෙන. නැත්නම් ලකුණු කැපිලා තියෙ වාට එකට. ඒතර උත්තරේ අංක 4 එන්න ඕනේ. ඒ නිසා 4 උත්තරේට ගහලා දෙන කට්ටියකට හරි දාගෙන ලකුණක් ඇඩ් කරගන්න. දෙක උත්තරේට මම හරි දාලා දෙන කට්ටිය එක වැරද්දක් දාගන්න. ඒ ලකුණු වගේ අඩු වෙනවා. හරි නේද? හරි. ඊළඟට අපි යනවා අංක 7 ගැටලුවට. අංක 7 ගැටලුවේ දරුවෝ අහලා තියෙනවා. අංක 7 ගැටලුවේ අහලා තියෙන්නේ වාතයේ ගමන් කරන ධන තරංග සම්බන්ධ ප්‍රකාශ තුනක් දැක්වේ කියලා කියනකොට වාතයේ ගමන් කරන ධ්වනි තරංගයක් ගැන තමයි අහලා තියෙන්නේ. සංඛ්‍යාතේ වැඩි වෙද්දි ප්‍රවේගي නෑ අපි එහෙම අහලා නෑ කතාවක් නේ සංඛ්‍යාතේ ප්‍රවේග කතාවක් අපි අහලා නෑනේ. සංඛ්‍යාතේ වැඩි වෙද්දි නිකම් ප්‍රවේග වැඩි වෙනවා නෑ එහෙම කතාවක් නෑ අපි දන්නේ නෑ. එහෙම එකක් නෑ ඒක වැරදි. ඊළඟ දරුවෝ අපි කියනවා සංඛ්‍යාත වැඩි කරොත් තරංගයම එහෙම සම්බන්ධ අපි දන්නේ නැහැ. සංඛ්‍යාතේ නෙමෙයි. එතරම් සංඛ්‍යාතේ වැඩි කරාගෙන තරංගයම වැඩි වෙන්නේ හේතුවක් නැහැ. වැරදි. සංඛ්‍යාතේ වැඩි කරොත් විස්තර වැඩි වෙයි කියන එකත් වැරදි. එහෙනම් අපේ උත්තරේ ABC කියන සියල්ලම අසත්‍යයි කියන එක වඩ ගන්න පුළුවන්. සියල්ලම අසත්‍ය වෙන උත්තරේ අංක 4 උත්තරේ වඩ ගන්න පුළුවන්. තුනම අසත්‍ය වෙයි. හරි.
අපි යනවා අංක 8 ගැටලුවට. ඔය ටික අපි ඉක්මනින් සාකච්ඡා කරලා යමු. මොකද මුල් ගණන් ටික හරියම ලේසි මේකෙදී. හරි අංක 8 වලම රූපය අදින්නම් මේ විදිහට. මේ වගේ භාජනයක් තමයි දීලා තියෙන්නේ. මොන වගේ භාජනයක් ඔයාලට දීලා තියෙනවා වගේ. මේ භාජනයේ දරුවෝ මෙතන මේ සිදුරු ටිකක් විදලා තියෙනවා. මේක මේ පොළොව මෙතන තියෙන්නේ. x උසකින් සිදුරක් විදලා තියෙනවා. ඊළඟට 2x එකකින් ආයෙ සිදුරක් විදලා තියෙනවා. 3x එකකින් ආයෙ එකක් විදලා තියෙනවා. ඔක්කොම තියෙනවා සිදුරු 3ක් නේද? ජලය 4x දක්වාම පුරවලා තියෙනවා. කියන්නේ මෙතන මේ ටික x කියලා ගානක් කියලා තියෙනවා. මේ ටිකත් x වෙනවා. මේ ටිකත් x වෙනවා. මෙන්න මේ ටිකත් මම හිතන්නේ x වෙනවා නේද? කියන්නේ ඔක්කොම x කියන අතර මේක සම්පූර්ණ උස අපිට දෙනවා මේ 4x කියලා. හරි? සම්පූර්ණ උස වාට දෙන්නේ 4x කියලා තමයි දීලා තියෙන්නේ. හරි? එතකොට මේකෙදි දැන් මේ ඔය දැනන් ඉන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් දරුවෝ අපි මේකෙදි මේ මම ඔයාලට මේ පොඩි ක්‍රමයක් නිකන් සාමාන්‍යයෙන් කියලා දෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් මේ වගේ වාචනයක ඔය වෙනව නේද? ඔයගේ වාචනයක මේ හරිය හිතන්න මුළු උස අපි ගමු h කියලා. capital H කියලා. ඔය හිතන්න මේ හරියෙන් මේ simple h කියලා ගැඹුරකින් සිදුරක් විතර තිබ්බොත් දරුවෝ මෙතනින් මේ ජලය පිටවන වේගය හොයන්න අපිට පුළුවන්. හරිම ලේසියෙන් මේකට බර්නුලි දාන්න පුළුවන්. මොකද ඔයා දන්නවා මේක මේ බර්නුලි මුල දාන්න ගන්නවා. ඔන්නෝම ඔතනින් ජලය යම් වේගකින් පිට වෙනවා. මේක මේ හරිය ප්‍රවේගය අපි කියනවා බිඳුවයි කියලා ගන්නවා සාමාන්‍යයෙන්. අර සිදුරෙන් ජලය පිට වෙන මේකට සාපේක්ෂව ඔයා දන්නවා මේ ඉහළ පෘෂ්ඨය කියන්නේ ඇත්තටම භාජනයේ කට ලොකුයි නම් කොහොමවත් ඒක අපි ගණන් ගන්න නැහැ නේ වෙලාවට. ඒ නිසා එතනදී ජලය පිට වෙන වේගය ඉතාම කුඩායි කියලා අපි සලකනවා. පැහැදිලිද? හරි. එතකොට දරුවෝ මේකෙදී අපි දැම්මොත් බර්නලි මූලධර්මය. ඔයා දන්නවා මෙතනදී විභෝෂණ මට්ටම මේ මට්ටම කියලා ගමු විභෝෂණ මට්ටම. එතකොට ඔයා දන්නවා මේකෙදි මේ භාගයයි ρv වර්ගය එතන ඉන්නවා. ධන විභව ශක්තියක් නැහැ. වායුගෝලීය පීඩනය තමයි තියෙන්නේ. අනිත් පැත්ත දරුවෝ මෙතනත් වායුගෝලීය පීඩනය ධන මේ රෝජීච් පදයක් එතෙන්ට එනවා. මොකද මේ ප්‍රවේගයක් නැහැ උතනදී. ඒ නිසා ප්‍රවේග බිඳුවක් එනවා. හරි. ඊළඟට මෙතනින් v වල ප්‍රකාශනයක් ගන්න පුළුවන් 2gh වල වර්ගමූලය කියලා. ප්‍රෝකපල දැම්ම හැකිනේ. 2gh වල වර්ගමූලය කියලා වට ප්‍රකාශනයක් ගන්න පුළුවන් මෙතනින් මේ ජලය පිටවන ප්‍රවේගයට. ඒ කියන්නේ කැපිටල් H උසක් තියෙන එක සිම්පල් H ගැඹුරකින් සිදුරක් විදලා තිබ්බොත්. හරිද? එතකොට මේකෙදි බටව දැන් අපිට ගන්න පුළුවන් තිරස් දැන් ඔයා දන්නා මෙහෙම වතුර විදිහදී සාමාන්‍යයෙන් වතුර මට්ටම යම් දුරකට කොහොම පැතිරලා යනවා. මේ හරිය කියන්නකෝ. මේ දුර මම ගන්න තිරස් පරාසය කියලා R කියනවා. හරි. ඒතර R දුරකට නම් ජලය පැතිරලා යන්නේ. මට ඔය R හොයන්න පුළුවන්. මේ පැත්තට ඉස්සලා දාලා ඉවරලා වතුර ටික පල්ලෙහාට එන්න තව කොච්චර කාලයක් ගත වෙයිද කියලා විශ්ලේෂණය බලන්න. මම දානවා S සමානයි UT ධන භාගයක් AT වර්ගය. ඔක දාලා ඉඳලා මට හොයාගත්ත හැකි වතුර ටික පහළට වැටෙන්න කොච්චර කාලයක් යනවද නේද? ඔක ආරම්භයේදී ඔයා දන්නවා ජලයට තියෙන දිරස් ප්‍රවේගයක්. ආරම්භයේදී පල්ලෙහාට සිරස් ප්‍රවේගයක් නැහැ ජලයට. ඒ නිසා ආරම්භක සිරස් ප්‍රවේගය ශුන්‍යයි. එහෙනම් මෙතනින් ඔයාලට ගන්න පුළුවන් S සමානයි බිඳුව ධන භාගයයි මෙයා 10යි දැන් g කියලා ගන්නකො අවුලක් නැහැ. මෙයා g දරුවෝ t වර්ගය නම් වාට එනවා t සමානයි 2යි මේ s කියන්නේ h වෙන h නේ මන් මුළු එක h නම් උස h නම් මේක h වෙන කියනවා 2යි s කියන්නේ ඒතර h වෙන h බෙදීම g වල වර්ග මූලික වෙනවට කාලය ගන්නත් පුළුවන් උතනින්. හරි. දැන් දරුවෝ අපි ඔක දාමු කියලා මේ පැත්තට s සමානයි ut කියන සමීකරණයට. ඕනවල දන්නවා තිරස් පරාස තමයි තිරස් පරාසය වන්නේ නැති. හරි. එහෙනම් r සමානයි වාට එනවා u කියන අපි හොයාගත්ත මෙන්න මේ 2gh වල වර්ගමූලයට තමයි u කියලා කියන්නේ.
b වලට කියන්නේ කාලය කියන්නේ දරුවෝ අපි ගත්තා 2යි h ඍණ h බෙදීම ජීවල වර්ගමූලනේ. එහෙනම් උතනින් ඔයාලට තිරස්පරාසි ලියා ගන්න පුළුවන්. මේ 2යි එල්ල එකම 4යි කියලා එල්ල ගත්තා. g අකුරු කපලා යනවා. 2යි h ඍණ h වතාවක් h වල වර්ගමූලය. ඔන්න ප්‍රකාශනයේ අති වැදගත් මම කියන්නේ කොටු කරලා තියාගත්ත ප්‍රකාශනයේ පාඩු නෑ. මොකද අති වැදගත් ප්‍රකාශනයක් සහ අපිට සෑහෙන දත්ත ටිකක් මේකෙන් ගන්න පුළුවන් ප්‍රකාශනයක් තමයි ඔය තියෙන්නේ. හරිද? ඔය තියන්නේ මේ ඇත්තටම මේක ඉන්නේ සාමාන්‍ය බර්නලි ගණනය කිරීම යන විදිහින්. ඕකයි ළම අමුතු ගණනය කිරීම නෙමෙයි අපි සාමාන්‍ය දන්න බර්නලි මූල ධර්මයෙන්ම ගණනය කරලා ගන්න එක තමයි තියෙන්නේ. ඒක ඕකේදී අර වෙනස තියෙන්නේ මෙතනින් වල හරි ලස්සන දෙයක් කියන්න පුළුවන් මේකෙදී. හරි ඉස්සෙල්ලා දාගන්න බලන විදිහට. මේ බර්නලි ගණනය කිරීමත් එක්ක දාගන්න බලන විදිහට කොහොමද එන්නේ කියලා. හරි. දාගත්තාම බටව මේකෙදී ඔයාලට ගන්න පුළුවන් දැන් මෙතන සිදුර මත දියන් සිදුර අපි h ගැඹුරකින් විද්දොත් තමයි හොඳට අහගන්න සිදුර h ගැඹුරකින් තිබ්බොත් එහෙම දරුවෝ මෙතන මේ 1 කියලා නම් කරන තැන බලනකොට මෙතන h වෙලා මම මේ 2 කියලා නම් කරන තැන h වෙන h වෙනවා. පැහැදිලිද? හරි. ඔයාලගේ දන්න දරුවෝ එතකොට මං සිදුරක් විද්දොත් එහෙම උඩ ඉඳන් h ඍණ h කියන ගැඹුරේ සරලව ගොත් එහෙනම් මම මේ h එක යවනවා කාටද? හොඳට අහනවා මේ h එක යවනවා h ඍණ h වලට කියන්නේ උඩ ඉඳන් h ඍණ h ගැඹුරකින් මම සිදුරක් විදිනවා. පැහැදිලිද? එහෙනම් මට කියන්න පල්ලෙහා දැන් මම h එක යවුවොත් h ඍණ h වලට කලින් h ඍණ h තිබ්බ එක්කෙනා දැන් කවුද? දැන් එයා තමයි h කියන්නේ. උඩ ඉඳන් පහළට තියෙන h ඍණ h නම් මෙන්න මේ ටික පල්ලෙහා ඉඳන් උස කියන්නේ දැන් h වලට. ඒ කියන්නේ සරලවම මේ කලින් මේ h ඍණ h තිබ්බ එක්කෙනා දැන් යනවා h වලට නේද? දැන් යනවා h වලට. එහෙනම් අත්‍තරම මේ 1 2 තැන් දෙක මොකද වෙන්නේ? ඔයාලට පුළුවන් ඕනනම් දරුවෝ මාරු කරන්න. මොකද නම් කියවෙන්නේ? ඔව් එකම තිරස්පරාසයට වතුර විදින්න පුළුවන් සිදුරු දෙකක් විදින්න හැකියාව තියෙනවා ඔයාට මේ වගේ භාජනයක් ඇතුලේ. එහෙනම් ඔක දාලා මේ කොටු කරලා අති වැදගත් හරි ලස්සනයි ඒක දාලා ලියන්න ඔයගන්ට. මේ අනුව එකම තිරස්පරාසයට ජලය විදිය හැකි සිදුරු දෙකක් පැවතිය හැකියි. එහෙනම් එකක් අපි ගත්තොත් h කියලා උඩ ඉඳන් අනික එන්නේ ඕනේ h ඍණ h කියලා. එකක් අපි ගත්තොත් h කියලා අනික එන්න ඕනේ එතකොට h ඍණ h කියලා. දාලා තියෙන බලන්නේ අති වැදගත් එක. එකක් අපි ගත්තොත් h කියලා අනික එන්න ඕනේ h ඍණ h කියලා තමයි. හරි නේද? හරි. එතකොට දරුවෝ දැන් මේකදී එහෙනම් අපි බලමු වගන්ති වලට යන්නේ. ඔයාලට කියනවා මේ ජලය එකම මේ වැඩි මුදුරකට ළමයි ජලය යන්නේ පහළ තියෙන සිදුරෙන් කියලා ඔයාලට කියනවා. හරි අපි බලමු ඉස්සලම්. දැන් මේ තියෙන ජලය ගමන් කරන දුර. හරි. පල්ලෙහාම තියෙන සිදුර මම අර පැත්තට යන්නද මම ඕන නැහැ නේද? අර මේ පැත්තේ දාගන්න මේ පැත්ත. හරිද? ගාන කියනවා වැඩිම දුරකට ජලය යන්නේ පහළ තියෙන සිදුරෙන් කියලා. පල්ලෙහාම තියෙන සිදුර කියන්නේ ඇත්තටම මම දන්නවා උඩ ඉඳන් 3x ගැඹුරින් තියෙන සිදුර. නේද? උඩ ඉඳන් 3x ඇත්තටම h කියන්නේ එතකොට 3x වෙනවා. ඒ කියන්නේ h ඍණ x සමානයි. එතකොට මුල එක 4x නේ. ඒ 4x වලින් 3x අඩු කරාම මේක x වෙනවා. එතකොට දරුවෝ මෙතන ගුණිතය වාට හම්බ වෙනවා 3x වර්ගයක් කියලා නේද? මෙහා 3x මෙහා x නම් 3x වර්ගයක් තමයි මෙතන ගුණිතය හම්බ වෙන්නේ. එහෙනම් ගුණිතය වාට එනවා 3x වර්ගය කියලා. හරි. අපි ඊළඟට බලන්න b වගන් දිනම් බලන්න. වැඩිම දුරට ජලය යන්නේ මැද පිහිටි සිදුරින්ද කියලා බලමු අපි ඊළඟට. එතකොට මැද පිහිටි සිදුර කියන හරියට මෙන්න මේ සිදුර. එතකොට ඒකෙදි h කියන ගැඹුර 2x සමානයි. එහෙනම් ඒක h ඍණ h කියන කොටසත් 2x වෙනවා. මොකද මුළු එකේම 4x නේ. ඒ නිසා ඒකත් 2x සමානයි. ඒ නිසා එතනින් ඔයාලා ගුණ කරාම එනවා 4x වර්ගයක් කියලා තමයි එතනින් එන්නේ. බලමු අපිට b වගන් තියෙනවා හරි කියලා වටේ දානවා. මොකද
ඒ කොහොමත් පරදිනවා. මේක 3x වර්ගයකට වඩා 4x වර්ගයේ ගුණිත අනිවාර්යයෙන්ම ලොකුයිනේ. නිසා ඒක කොහොමත් b හරියන්න පුළුවන්. ඉහළට හා පහළට ඉහළ හා පහළ සිදුරු වලින් පිටවන ජලය එකම ස්ථානයකට පත් වේ. බලන්න ඉහළ හා පහළ කියන අතර වෙන මේ සිදුර එකක් උඩ මෙක් කෙනා. ඒ උඩ මෙක් කෙනා කියන අතර වෙනම් උඩ මෙක් කෙනාට තියෙන උස කියන්නේ x. එහෙනම් එතෙන්ද තියෙන මේ ඉතුරු ටික කියන්නේ කවුද? ඒක 4x එකෙන් අඩු කරාම 3x එකක් තමයි එතෙන්ට එන්න ඕනේ. 3x එකක් එනවා. හරි. දැන් වෙනවා මෙතනත් ගුණිත බලන්න. මෙතන ගුණිත එන්නේත් කවුද? 3x වර්ගයක් නේද මේ? උඩ කරාම එන්න 3x එහෙම වාට තේරෙනවා. මේ අවස්ථා දෙකේදීම පල්ලෙහාම සිදුරයි ඉහළම සිදුරයි ජලය කියලා දෙන්නම පතිත වෙන්නේ මෙන්න මේ වගේ එකම ස්ථානයකට කියන එක වාට පැහැදිලි ඔය කියන අවස්ථා ටික චෙක් කරයින් පස්සේ. හරි. එහෙනම් උත්තරේ BC හරි උත්තරයක් මේක නැති නිසා වාට ඒ ගානට ඕල් හම්බෙලා ඇති. BC හරි උත්තරයක් මේ නැති නිසා වාට ඒ ගානට ඕල් හම්බෙලා ඇති. පැහැදිලිද? හරි. දාන්න මට හොඳ ගානක් ඒක ඇත්තටම. හරිද? අපි ඊළඟට යනවා ගැටළු අංක 9ට යනවා අපි. ගැටළු අංක 9 වාට දීලා තියෙනවා එක්තරා කල් දෙකක් යා කර නිර්මාණය කර ඇති එල්ලෙන පාලමක් මත සිටින මිනිසුන් කණ්ඩායමක් පාද චලනය කිරීම නිසා මූලික තාලය සහිත තරංග රටාවෙන් කම්පණය වෙනවා කියලා තමයි කියන්නේ. හරි. පාලමේ සම්බන්ධ මේ කේබල මේ තීර තරංග වල ප්‍රවේගය අපිට 500යි කියලා ගන්න දීලා තියෙනවා. සංඛ්‍යාතයක් හදලා තියෙනවා. ඉතින් පාලමේ දිගත් වාට දෙනවා. හරි කරු. ඉතින් පාලමේ දිග 250 මීටර කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් ඔයදන්නවා මූලික අවස්ථාවේදී මූලිකයේදී ඇත්තටම නම් මේක මේ ලැම්ඩා බෙදීම දෙකකින් තමයි මේ පාලම කම්පණය වෙන්නේ නැත්තේ. සම්පූර්ණ දිග ලැම්ඩාගෙන් භාගයක් විදියට. එහෙනම් ලැම්ඩා සමානයි දරුවාට මෙතනින් මීටර 500යි කියලා හොයාගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි දැම්මොත් 3 සමානයි f ලැම්ඩා වලට මූලික තාලේ සංඛ්‍යාතය වාඩෙනවා. වේගෙත් 500යි. ලැම්ඩාත් 500යි. ඒ නිසා උත්තරේ හර්ට්ස් එකක් ලෙස වඩ ගන්න හැකියාව තියෙනවා. ඔය කියන අවස්ථාවේදී උත්තරේ නේද? දාගන්න බලන්න. ඒක හරි ලේසි ගානක්. නවවෙනි ගැටලුව අමාරු නැහැ. හරි. ඊළඟට අපි යනවා මේ ගැටලුව අංක 10. ගැටලුව අංක 10 දරුවාට කියලා තියෙනවා මේ වගේ තරංගයක් මේ දෘඩ සීමාවක් හම් වෙනකන් යනවා කියලා තමයි ගානේ කියලා තියෙන. දෘඩ සීමාවක් දක්වා මෙන්න මෙහෙම තරංග කැලලක් තියෙනවා. ඊළඟට කොහොම කැලලයි මෙහෙම කොහොම ඔන්න ඔය කැලලක් මේ වගේ දෘඩ සීමාවක් කියලා හැප්පෙනවා. ඒතර ඔයා දන්නවා විතරම මුලින් යන්නේ මේ කොටස නම් ඔයා දන්නවා ඔක වැදිලා අනිත් පැත්ත හැරිලා තමයි අනිවාර්යෙන්ම වෙන්නේ. ඒදිත් අනිවාර්යයෙන්ම තියෙන උඩින් ගියේ ඒවා එතන යටින් එන්න ඕනේ යටින් ගියේවා උඩින් එන්න ඕනේ නේද? හැඩේ නම් ඒ මුලින් ගියේ හැඩේ විදිහටම එන්නත් ඕනේ. එහෙනම් එහෙම උත්තරයක් අතන ගන්න පුළුවන් උත්තරයකට තියෙන අපිට අංක 4 උත්තරේ විතරයි ගන්න පුළුවන් උත්තරයකට තියෙන්නේ. යටින් ගියේ උඩින් වෙලා උඩින් ගියේ යටින් වෙලා දෙන උත්තරේ අංක 4 උත්තරේ වෙන්න ඕනේ. නිසා ඒක හදන්න දෙයක් නෑ කියලා මම හිතනවා නේද? උත්තරය අංක 4 වෙන්න ඕනේ. හරි. ඔන්න පළවෙනි ගණන් 10 මාන්න තියෙන අඩුපාඩු ටික හදමු ඉක්මනට අපිට ගන්න දැන් ඕකේ මම හිතන්නේ අඩුපාඩුවක් නැහැ ඔයගොල්ලන්ගේ ඊළඟට ගිහින් අපි යනවා ඊළඟ ගණන් 10 කියන්නේ 20 දක්වා තියෙන ගණන් 10 සාකච්ඡා කරමින් යන්න පුළුවන් අපිට හරි ඊළඟට අපි අංක 11 ගැටලුවට යමු අධික වේදිකාවක නිශ්චලව සිටින මගියෙකු මෙතන නියත ප්‍රවේගයෙන් ධන දිශාවේ ඉඳන් ඍණ දිශාවට ගමන් කරන බස් රථයක් එයාගේ නලාව ළමයි දිගටම නාද කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. බලාවගේ නලාව දිගටම නාද කරගෙන යනවා. ෆෝන් එක ගහ යනවා කියලා තමයි කියන්නේ. මගියාට ඇහෙන ශබ්ද අනිවාර්යෙන්ම මම දන්නවා මේක විචලනය වෙන විදිහ ළමයි. අපිට ගන්න පුළුවන් 11 වෙනි කාලෙදී. දැන් බස් එකක් ඔයා දන්නවා බස් එකක් ඔයා පැත්තටදී මොකද වෙන්නේ? ඔයාට යාගේ සංඛ්‍යාතේ වැඩි වෙලා තමයි එන්නේ. කියන්නේ බස් එක ඔයාගේ පැත්තට આવුත් ඔයාගේ සංඛ්‍යාතේ වැඩි වෙලා එනවා. බස් එක ඔයාගෙන් අහකට යද්දි
ඔයාලගේ සංඛ්‍යාතය අඩු වෙලා තමයි දරුවෝ ඇහෙන්නේ. එතකොට අපි මේ හරියට ලකුණු කරොත් මේකේ මේ ඇත්ත සංඛ්‍යාත F0 කියලා ඔය කියන අවස්ථාවේදී සංඛ්‍යාත කොහොමද එන්නේ? ඔය කියන අවස්ථාවේ සංඛ්‍යාතේ මේ තියෙන්නේ බස් එක ඔයා දෙසට එද්දී මේ තියෙන බස් එක ඔයාගෙන් ඉවතට යද්දි සංඛ්‍යාත විචලනය වෙන විදිය. හරි නේද? ඇත්ත සංඛ්‍යාතයට වඩා අඩු එකක් සහ වැඩි එකක් තමයි ඇහෙන්නේ. උන්නමයි 11 වෙනි ගානට උත්තරේ අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි නේද? ඊළඟට අපි යනවා අංක 12 ගැටලුවට. අංක 12 ගැටලුව දරුවෝ තියෙනවා. මම 12ත් මෙතන කරන්නම් ඔයාලට පෙනේ බෝඩ් එක. 12 කියලා තියෙන්නේ නිරෝගී මිනිස් කනක ශ්‍රවජා දේහලිය 10 වෙනි 12ක්. එම අගය ශ්‍රවණය වන්නේ කනෙහි බාහිර ශ්‍රවණ නාලය කෙලවරක් පමණක් විවෘත නාලයක් ලෙස මූලික තාණය නිර්මාණය කරන විට කියලා තමයි කියලා තියෙන්නේ. හරි. අපි අහනවා මේක මේ නාලයේ දිග 2.5යිලු මූලික තාණය ශ්‍රවණය වන හොඳම සංඛ්‍යාව. දැන් ඔයාලා මූලික කෙලවරක් වැහිච්ච නාලයක දරුවෝ මූලික සංඛ්‍යාතය හැදෙන්නේ ඔයාලා දන්නවා මෙන්න මේ විදිහට කියලා. දැන් මේකෙදි ලැම්ඩා බෙදීම 4 තමයි මේගොල්ලෝ මේ දිව දින දිග ඒ කියන්නේ සෙන්ටිමීටර් 2.5ට සමාන වෙන්නේ. ඒ නිසා දරුවෝ මේකෙදි ලැම්ඩා අපිට ගන්න පුළුවන් සෙන්ටිමීටර් 10ක් කියලා. ඔය තමයි ලැම්ඩා වලට එන උත්තරේ. කියන්නේ සෙන්ටිමීටර් 10යි ලැම්ඩා. දැන් ඉතින් අපිට v සමානයි f ලැම්ඩා තමයි දාන්න වෙන්නේ ඊළඟට. එහෙනම් v සමානයි f ලැම්ඩා දැම්මොත් ඔයාලට මේකෙදි සංඛ්‍යාතේ ගන්න පුළුවන් දරුවෝ v කියන්නේ 340යි ලැම්ඩා කියන්නේ එතකොට 10යි සෙන්ටි නිසා එක ආයෙ පාරක් 10 න් දෙකෙන් වැඩි කරාම උත්තරය ඔයාලට 3400යි හර්ට්ස් කියලා අවසාන පිළිතුර ගන්න හැකියාව තියෙනවා. මේක තමයි උත්තරේ 3400යි හර්ට්ස් වෙන්න ඕනේ අවසාන උත්තරේ. හරිද නේද? උත්තරේ 3400යි හර්ට්ස් තමයි අවසාන උත්තරේ වෙන්න ඕනේ. හරි. ඊළඟට අපි අංක 13 ගැටලුවට යමු. අංක 13 ගැටලුවේදී අහලා තියෙනවා පාස්දාම් ප්‍රකාශ සලකා බලන්න කියලා වඩ කියලා තියෙනවා. ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක තරංගයක් වර්ධනය වීමේදී සෑම විටම අභිලම්බයෙන් ඉවතට වර්ධනය වේ. අපගමනය වේ. ඔය ගහන මාධ්‍යයක ඉඳන් විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් වර්ධනය වීමේදී නේද? වර්ධනය වෙද්දී හරි ඉතින් අභිලම්බයෙන් ඉවතට තමයි ආලෝක කිරණ වර්ධනය වෙන්නේ. හරි. රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය යම් පාරදෘශ්‍ය මාධ්‍යකදී ආලෝකයේ ප්‍රවේගයට දරන අනුපාතයට නිරපේක්ෂ වර්තනාංග කියලා දරුවෝ කියනවා. හරි. මොකද අපි අහලා තියෙනවා සාමාන්‍යයෙන්. ඒතර ඒ වගන්තිය හරි මොකද අභිලම්බෙන් ඉවතට හැරෙනවා කියන එක හරි. ගහන විරල යද්දි B වලත් අපි දන්නවා මේ නිරපේක්ෂ වර්තනාංගයේ අර්ථ දක්වන්න ඇත්තටම C වැදීම V කියලා. ඒත් C කියන්නේ වදන්නවා රික්තදී ආලෝක ප්‍රවේගය. V කියන්නේ අදාළ මොකක් හරි මාධ්‍යකදී ආලෝක ප්‍රවේගය නේද? අදාළ මාධ්‍යදී ආලෝක ප්‍රවේගය. හරි. ඊළඟට දරුවෝ අපි C වගන්තියට ගියොත් වර්තනාංක අතර සම්බන්ධයක් දීලා තිනවා මේ 1n2 කියන අපි දන්නවා පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය කියන්නේ 1n2 ඔයාලට ලියන්න පුළුවන් දරුවෝ 1ට 2n1 කියලා වර්තනාංක හුවමාරු කරලා එහෙම සම්බන්ධයක් අපිට තියරි වලට ඇත්තටම තියෙනවා මේක මේ පැත්ත මාරු කරලා හරි ලේසියෙන් ලියන්න හැකියාව තියෙනවා. ඒක හරියටම හරි. ඔයගොල්ලෝ තුනම හරි නිසා ABC සියල්ල සත්‍ය වෙන උත්තරය අංක 5 උත්තරේ වෙන්න ඕනේ. පිළිතුර අංක 5. හරි. අපි ඊළඟට යනවා අංක 14 ගැටලුවට. අංක 14 ගැටලුවේ තියෙන්නේ මූලාංක වර්ග 0.03ක් එච්ච මයික්‍රොමීටර් ස්ක්‍රූප් ප්‍රමාණයකින් විස්කම්බෙට හම්බෙලා තියෙනවා දරුවෝ අපිට මෙතන කියන් තියෙන ඇත්තටම මේ මිලිමීටර වලින් නම් 1.5ට වගේ කියන 1.5කුයි ඔය කෑලි 48 වෙනි කෑල්ල තමයි සම්පාදනය. ඒ නිසා අර ගන්න පුළුවන් 14 වෙනි ගානේදී අපෙන් අහන්නේ නිවැරදි පාඩාංගය තමයි කෙලින්ම අහලා තියෙන්නේ. එතකොට අපි කෙලින්ම නිවැරදි කොටියම බලන්නේ නේද? නිවැරදි පාඩාංගය වලට ගන්න පුළුවන්. පෙන්වන පාඩාංග වෙන දරුවෝ 1.5ට 0.48ක්
එකතු කරන්න. මොකද ඔයාලා පාඩ අංක ඉන්නේ. මොකද 48 වෙනි කෑල්ල තමයි සම්පාදනා තියෙන්නේ. ඒ කියන්නේ 1.4යි sorry 1.9ටයි පාඩ අංකේ. ඕකෙන් මේ මූලාංග දෝෂ 0.03 මිලිමීටර කියන එක අඩු කරන්න. ඒ නිසා 1.98න් 0.03ක් අඩු කරයින් පස්සේ වාට එනවා උත්තරේ 1.95 මිලිමීටර කියලා. ඔබ තමයි අවසාන පිළිතුර වෙන්නේ. 1.95 මිලිමීටර තමයි අවසාන පිළිතුර වෙන්නේ. පැහැදිලිද? හරි. ඒ නිසා උත්තරේ අංක 3 වෙන්න ඕනේ. අංක 3 වෙන්න ඕනේ. හරි. අර දැන් මෙහෙම දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි දැන් මේ MCQ හදනවා MCQ කරනවා මේ ඔච්චර කල් ලකුණු දෙක වැඩි වෙන්නේ නැහැ නේද? හැමදාම සාමාන්‍ය ලකුණු 20 ගණන් වල ඊළඟට 18 20 25 ඔය අතර රේන්ජ් එක තමයි හැමදාම යන්නේ. ලකුණු වැඩිවීමක් වෙනවා නිකන් අඩුයි වගේ නිකන් තේරෙන්නේ නැති. ඒකට එකම හේතුව තමයි ඔයගොල්ලෝ මේ MCQ ගණන් ගත්තාම පේපර් එකක් ගත්තාම ඒ කියන්නේ හේතු තුනක් තියෙනවා. එකක් ඔයා පේපර් එක ගත්තාම අනිවාර්යෙන් කලබල වෙනවා. ඔයා පේපර් එක ගත්තාම අමාරු ගණන් පේපරේ පහක් දැක්කම ඔයා පේපරේ අතහැරලා ඉවරයි. එතනවා තීරණය කරනවා ඔයාගේ මනසින් තීරණය කරනවා පේපරේ අමාරුයි කරන්න බෑ කියලා තීරණය කරලා ඉවරයි. ඒක කරන්න එපා අනිවාර්යෙන්. අමාරු ගණන් 5 නම් 10 නම් තියෙන. 10 නේ 15ක් තිබ්බ කියන අමාරු ගණන්. හොඳටම අමාරු ගණන් 15ක් තිබ්බත් ලේසි ගණන් 30ක් අනිවාර්යෙන් පේපරේ තියෙනවා. ඒ නිසා ඒ ටික හොයාගෙන ඉරලා ඔය ලේසි ගණන් 30න් මුලින් try කරන්න ලේසි ගණන් 30න් 20ක් හරියට ගහන්න try කරන්න ඉස්සෙල්ලා. එතකොට හැමදාම 20 වාගේ ස්ථාවරයි. තේරුණාද? 20 ස්ථාවර කරගෙන ඉතින් පස්සේ ඔයාලා ගාන අලුතෙන් හදාගෙන අඩුපාඩු ටික හදාගෙන ඉවරලා ලකුණු 20 30 35 විදිහට වැඩි කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා පේපර් එක දැක්කම බය වෙන්න එපා. දෙක පේපරේ වර්ධන ටික අනිවාර්යෙන් ඩිස්කෂන් එකේදී නෝට් එකක් දාගෙන ඒ වගේ ගානක් ඒ කියන්නේ ඒ concept එක පාවිච්චි වෙන ඒ කියන්නේ ඒ theory part එක පාවිච්චි වෙන වෙන ගානක් ආයවොත් ඒක වරද්දන්න නැති තැනට හැදෙන්න ඕනේ. හරිද? ඒක එකම දේ ආයෙ හිතන්නකො එකම දේ ආයෙ වර්ධිනවා නම් එතන පොඩි අවුලක් තියෙනව නැත්තරම. ඒ නිසා ඒක හැදෙන්න ඕනේ දෙවෙනි. තේරුණාද? තුන්වෙනි එක මේකට අමතරව ඔයා ආයෙ පාරක් ගිහලා අමතර ප්‍රශ්න හොයාගෙන කරන්න ඕනේ. මේ පේපර් එකකින් විතරක් මම කියන්නේ යැපෙන්නේ නැතුව තව අමතර ප්‍රශ්න පේසුර වල තියෙන ප්‍රශ්න විභාග ප්‍රශ්න වලින් ආපුවා රචනා ප්‍රශ්න ඒ සියල්ල අමතර ප්‍රශ්න කරොත් තමයි ඔයාලා අලුතෙන් දැනුම එකතු වෙලා මේක පොඩි හරි වර්ධනය වීමක් වෙන්නේ තව මාස 5ක් 6ක් 7ක් ඇතුළත. හරි. එතකොට අපි යනවා 15 වෙනි ගැටලුවට. හරි. 15 වෙනි ගැටලුවේ වාට කියලා තියෙනවා එක්තරා රාශියම්මකින් සාධන ප්‍රතිබිම්බය අතාත්තිකයිලු විශාලයිලු උඩුකුරුයිලු. එහෙනම් අනිවාර්යයෙන්ම උත්තර කාචයක් එන්න බෑ නේද? එමු වෙනදරව හදනවා මේ උත්තර කාචික අතාත්තික ප්‍රතිබිම්බයක් හදන්නේ ඇත්තටම උත්තර කාචෙක අපි දන්නවා මේ නාභියට කාච මෙහෙමනම් තියෙන්නේ මේක නම් උත්තර කාචේ මෙයාගේ නාභියට ඇතුලෙන් වස්තුවක් තිබ්බොත් තමයි මේ වගේ විශාල අතාත්තික ප්‍රතිබිම්බයක් ඔන්නෝම ඇති වෙන්නේ. නාභියට ඇතුලෙන් තිබ්බොත් ඒ නිසා මේකට ගැළපෙනම උත්තරේ මට දෙනවා එක උත්තරේ කියලා. අයි නාභි දුර 20ක් වෙලා නාභි දුර 20ක් වෙලා වස්තුව මේ වගේ ඉතින් පහකින් තිබ්බොත් හරිනේ. ඔය කියන කතාව හරිනේ තෝරන්නේ. මට දෙනවා ගැළපෙන එකම උත්තරය අංකික කියලා. ඒ උත්තරේ එකයි තෝරන්නේ. ආයි චෙක් කරන්න දෙයක් නැහැ. ඔය ගණන් බලන්න. ඒ මේ ගාන ගත්තාම ඉතින් පේපරේ ලේසි ගණන් මම කියන. එතන දැන් මෙතනම ගණන් දෙකක් තියෙනවා බලන්න. මේ ගණන් දෙක මම කියන කොට දාගත්තා මෙතන ගණන් දෙකක් හරිනේ එතකොට. අර ඕල් බාෙච්චාම මේ ගණන්වත් කරන්නේ නැහැ. වරද්දනවා. ඒ කියන්නේ අවුල් තියෙන්නේ. හරි. හරි. අපි අර 14 15 හරි 16 තමයි අපිට යන්න තියෙන්නේ. අංක 16 ගැටලුව හරි. අංක 16 ගැටලුව දාලා තියෙනවා සම්මත අංකණය අනුව n හා m යනු උපගුණාකාරයක් හා ගුණාකාරයක් වන විට nm ගුණිතය අහලා දෙනවා. ඒ කියන්නේ නැනෝ මෙගා ගුණිතය අහලා තියෙන. ඉතින් මේක කොහොමද වල දෙන්න බෑ නේද? ලේසි ගණන් ගොඩනගා කරගෙන එක. නැනෝ කියනවා දන්නවා 10 ඍණ 9යි මෙගා 10 6ක් නම් අවසාන උත්තරය ඒතකොට 10 ඍණ 3යි කියලා උත්තරේ එනවා. උත්තරේ අංක 1. ඊළඟට 17 වෙනි ගාන මම කියන්නේ පාස් පේපර්ස් කරපු ළමෙක්ට දෙයක් නැහැ. මේ දේවල් රස්ති පාඩේ පාස් ටෙස්ට් එක යම් තරමින් හො කරලා දිනවට
පාත් වල ඇති වෙන මේ ගාන හම්බෙලා තියෙනවා නේද? ඒ කියන්නේ සාමාන්‍ය අයිස් කූට්ටයක් ඇතුලේ ගල් කෑල්ලක් හරි කාසියක් හරි තව මොකක් හරි ඝනත්වය වැඩි වෙනා හරි දෙයක් හරි ඉර වෙලා තිබ්බොත් ඔයා දන්නවා අයිස් දියවිත ජල පාඨාංකයට මුකුත් වෙන්නේ නැති වුණාට ඝනත්වය වැඩි එකක් පාවිමින් තිබිලා මොකක් හරි එකක් උඩ හරි අයිස් කූට්ටයක් ඇතුලේ හරි එයාව පාවිමින් තිබිලා පතුලට වැටුනොත් පතුලට ගියොත් අනිවාර්යෙන් ජල මට්ටම පහළ යනවා කියලා අපි තියරි වලට ඔප්පු කරලා තියෙනවා. නේද? තියරි වලට ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා උත්තරේ ඉතින් මම හදන්න යන්නේ උත්තරේ අංක 4 වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ජල මට්ටම පහත යනවා ගල් කැබැල්ල වතුරට ගමන් කරමින් පස්සේ. ඒ නිසා 17 උත්තරේ අංක 4 වෙන්න ඕනේ. හරි නේද? හරි. ඔයාලට 18 වෙනි ගානත් අපි ඔක්කොම බලලා ඉමු. 18 වෙනි ගානත් අපි ඔක්කොම බලලා මොකද 18ත් හරීම ලේසි ගානක්. මොකද මේකත් පාස් පේපර්ස් කරලා තිබ්බනම් මම කියන දෙයක් නෑ මේ ගාන. හරි ලේසි. මම පාස් පේපර්ස් කරලා තිබ්බනම් දෙයක් නෑ කියන්නේ විභාගෙටත් එන්නේ භාගයට පාස් පේපර්ස්මයි ඈ. ඒ නිසා ඉතින් පාස් පේපර්ස් කරන්න ඉතින්. දැන් මම මේ කියද්දිවත් මම කියන්නේ අඳුන් ධර්මයේ ඊළඟ පාරවත් ඇද්දී අඳුන් ධර්මයේ කරන්න පාස් පේපර්ස්. හරි. එතකොට මේ කියනවා නියත සංඛ්‍යාතයක් ඇති කරන ස්පීකරයක් රූපේ පරිදි බිත්ති අතර තියලා තියෙනවලු. ස්පීකරයේ දෙසට මයික්‍රොෆෝනයක් රැගෙන යන විට බිත්තියේ සිට 17යි 34යි කියන දුරවල් වලදී මයික්‍රොෆෝනය වගේ උපරිමයක් ගන්නවා කියලා තමයි සාමාන්‍ය මයික්‍රොෆෝන් එකක් වැඩ කරන්නේ. මත තියාගන්න පීඩන උපරිම වීම වලට තමයි ආ සංවේදනය වෙන්නේ කියන්නේ. පීඩන ප්‍රස්පන්ද නිෂ්පන්ද කියලා හදලා සාමාන්‍ය විස්ථාපන නිෂ්පන්ද ප්‍රස්පන්ද. එතකොට පීඩනය උපරිමෙන් තැන් වලට අපි කියනවා පීඩන ප්‍රස්පන්දයක්. එතකොට මයික්‍රොෆෝන් එකක් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ යා උපරිමයක් අනාවරණය වෙන්නේ උපරිම වඩාක් මයික්‍රොෆෝන් එකෙන් ලබා ගන්න පීඩනයේ වැඩි තැන් වලදී. ආයෙත් බලමු ඔය කියන විදිහට පීඩන ප්‍රස්පන්ද ඇති වෙන්නේ මේකේ කොයි තැන් වලද කියලා. හරි. දැන් දරුවෝ ඒතකොට ඔයා දන්නවා මේ තරංග රටාව අපි සැලකුවොත් එහෙම විත්තිය ගාව අනිවාර්යෙන්ම ඇති වෙන්නේ නිෂ්පන්දයන් විස්ථාපන නිෂ්පන්දයන්නේ. ඔන්න වගේ. ඔන්න ඔහම. හරි නේද? ඒතර ඔන්න ඔහම තැන් වලදී මම ගත්තොත් හරි. මුලින්ම මෙතනදී ඔයා දන්නවා මේ තියෙන පීඩනයේ උපරිමෙන් තන. පීඩනයේ උපරිමයි. මේ තැන් වල පීඩනය අවමයි. මේ තියෙන පීඩන ප්‍රස්පන්දයක් නිෂ්පන්දය මේ ප්‍රස්පන්දය මේ නිෂ්පන්දයක්. ආයේ මේ තැන් වල පීඩනය අවම වෙනවා නේද? පීඩනය අවම. ආයේ මෙතන දරුවා දන්නවා පීඩනයේ උපරිම. එහෙනම් ඇත්තට මෙයා ඔය කියන විදිහට නම් උපරිම වඩා අනාවරණය වෙන තැන් වෙන්න ඕනේ. එකක් මෙන්න මේ දරුවක් දාලා දින මෙතන. අනික මෙන්න මේ දරුවක් දාලා දින මෙතන නේද? ඔය කියන පීඩනයේ උපරිමෙන් තැන් දෙකේදී ආ උපරිමයක් අනාවරණය කරනවලු. මේ ටික එතකොට 17යිලු ආයේ මෙතන ඉඳන් කොච්චරකින් දෙනවා 34කින්. ඒ කියන්නේ ඔන්න ඔය කියන දුරවල් දෙකේදී අනාවරණය කරනවලදී අනිවාර්යයෙන්ම කතා දෙකක් නැමෙයි ලැම්ඩා කියන්නේ 34ක් වෙන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම තරංගයේ ලැම්ඩා 34යි. ඒක ආයෙ හිතන්නවත් දෙයක් නැහැ. තරංගේ ලැම්ඩා ඉట్లా 34ක් වෙන්න ඕනේ. හරි. එතකොට කෙලින්ම වල දාගන්න පුළුවන් මේකට v සමානයි f ලැම්ඩා කියන සූත්‍රය. v සමානයි f ලැම්ඩා කියන සූත්‍රය දාගන්න කෙලින්ම ගන්න පුළුවන්. අපිට ප්‍රවේගය දීලා තියෙනවා. මම හිතන්නේ 340යි කියලා දරුවෝ. එතන මේක 34ක් වෙනවා. 10 රින දෙකකුත් දාන්න වතාවක් f නම් f කියන්නේ 1000යි කියලා වල ගන්න පුළුවන්. f කියන්නේ hertz 1000යි කියලා වල ගන්න පුළුවන්. හරි. දාගන්න. එතකොට කොහොමයි අංක 18 කියන ගානේ උත්තරේ ගන්න. හරි. ඊළඟ 19 ගැටලුවට ගියොත් එහෙම අංක 19 මේ පොඩි මාධ්‍ය සෙට් එකක් දීලා තියෙනවා අපිට නේද? මේ වගේ එක මාධ්‍යයක් තව මාධ්‍යයක් විදිහට මේ මාධ්‍ය සෙට් එකක් දෙනවා. මේ වගේ ආලෝක තරංගයක් මෙතනින් ගමන් කරනවා කියලාත් ගානේ කියලා තියෙනවා. හරිද? ඒතකොට මේකෙදි මේ වර්තනාංගස් අපිට ගානේ දීලා තියෙනවා.
මෙතන වාතෙනු එකයි n සමානයි. මෙතන සාමාන්‍ය වීදුරු වගේ මාධ්‍යයක්. ඉතින් මෙහා සාමාන්‍ය නිකන් ජලය වගේ මාධ්‍යයක්. නිකන් මෙහා වර්තමාන වැඩි නිකන් දියවන්ති වගේ මොකක් හරි මාධ්‍යයක් හරි කවන්න කියලා ගන්න. මාධ්‍යික වාඩම AB CD කියලා මාධ්‍ය වල දීලා තියෙනවා. හරි. අපි අහලා දෙනවා මේ වගේ ප්‍රවේග දර. ඒතකොට ප්‍රවේගය සාමාන්‍යයෙන් ගද්දී ඔයා දන්නවා ප්‍රවේගය හැම වෙලේම නිරපේක්ෂ වර්තන අංකයට ප්‍රතිලෝම සමානුපාතික වෙනවා. ඉතින් ඔයා මත කරන් මේක අරන් ගන්න බෑ. ප්‍රවේගය හැම වෙලේම ඔයා දන්නවා නිරපේක්ෂ වර්තන අංකයට ප්‍රතිලෝමව තමයි ප්‍රවේගය සමානුපාතික වෙන්නේ. පැහැදිලිද? එතකොට මේකට කියනවා වැඩිම ප්‍රවේගයක් තියෙන්න ඕනේ අත්ත කොහෙද? වැඩිම ප්‍රවේගය තියෙන්න ඕනේ මට හිතෙනවා මේකදී වර්තමානයේ අඩුම දර. ඒ කියන්නේ පළවෙනි එකේදී. එහෙනම් එක උත්තරය දැනට සෙට් වෙනවා. අඩුම ප්‍රවේගයක් තියෙන්න ඕනේ D වලදී. එහෙනම් දැනට එක උත්තරේ සෙට් වෙනවා. B වලට වඩා අනිවාර්යයෙන්ම C වල ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ එක සෙට් වෙනවා. ඉතින් ඒක තමයි උත්තරේ කියලා. ඔය කියන සියල්ලටම උත්තරේ අංක එක සෙට් වෙනවා. ඒ නිසා උත්තරේ අංක 1 වෙන්න ඕනේ. ඒ නිසා උත්තරේ අංක 1 වෙන්න ඕනේ. දාගන්න උත්තරේ අංක 1. හා. ඊළඟට 20 වෙනි ගානට අපි ගියොත් එහෙනම් 20 වෙනි ගාන අහලා තියෙනවා. සුනාමි තරංග ලංකාව වටේටම බලපෑමක් ඇති කරා කියලා කියනවා. ඇත්තටම තමයි සුනාමි ආපු වෙලාව. ගත්තාම ලංකාවේ දාලා පිටිම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පිටිමක් තමයි ලංකාවේ ඒකට තියෙන්නේ. මෙන්න මේ වගේ පිටිමක ලංකාව තියෙද්දි සාමාන්‍යයෙන් ඔන්න ලංකාවේ තියෙන්නේ නේද? ලංකාව තියෙද්දි සාමාන්‍ය ලංකාවේ මුලින්ම සුනාමි බලපෑමකට ලක් වෙන්නේ මෙන්න මේ කලාපය. කියන්නේ මේ නැගින්න කලාපය සහ ඊළඟට මේ යාපනය කියන කොටස. සාමාන්‍ය උදේම මුලින්ම රැල්ලක් එන ඔය පැත්තට සුනාමියෙන්. ඊට පස්සේ පැයකට විතර පස්සේ තමයි මෙන්න මේ කලාපෙට සුනාමි රළපහර යාත් වෙලා යන්නේ. කියන්නේ මෙතන සාමාන්‍යයෙන් අපි කියනවා මේ කොළඹ දක්වා. එතන ඉහාට සාමාන්‍යයෙන් සුනාමියක් ආවේ නැහැ සරගොඩ මට්ටමේ. ඒතර කොළඹ දක්වා සුනාමිය එන්නේ ඊට වඩා සෑහෙන ලාවට පස්සේ. හේතුව තමයි සාමාන්‍යයෙන් තරංගය ඇවිල්ලා තරංගෙ මෙහෙන් පැතිරලා තරංග එද්දී අපි තරංග විවර්තන ගුණ නිසා තමයි තරංගෙන් පැතිරෙන්නේ. තරංගෙ මොකක් හරි බාධකයක මේ හැරි තියෙන බාධකවල කොරල් වල හැපිච්චාම තරංග එතනින් විවර්තනය කරනවා. තරංග විවර්තනය වෙද්දී තමයි පැතිරි ලංකාවේ අනිත් පැත්තට පල්ලෙහා කෙළවරට සුනාමි තරංගය ආවේ. ඒ නිසා එතන ඇත්තටම උත්තරේ එන්න ඕනේ විවර්තන ගුණය තමයි උත්තරේ. 20 උත්තරේ අංක 3 වෙන උත්තරේ 20 වෙනි ගැටලුවට. හරි මේක උත්තරේ අංක 3 වෙන්න ඕනේ. හරි. තරංගයක පැතිරීමේ ගුණ අරලා පොත තරංගයක පැතිරීමේ ගුණය අපි කියනවා පැතිරි යනවා කියන්නේ බාධක වල හැපිච්ච ගමන් පැතිරි යන හැකියාව අපි යාට කියනවා තරංගේ විවර්තන ගුණය කියලා. හරි දාගන්න ඔය ටික අපි ළඟ 20 සිට 30 දක්වා දෙන ගණන් ටිකට සෙට් එක සාකච්ඡා කරන්න. හරි අපි ඊළඟට 21 වෙනි ගානට නේද 21 වෙනි ගානට 21 වෙනි ගානදී අහලා තියෙන්නේ අංක 21 ගැටලුවක අහලා තියෙනවා පෙනුන නිමාන කම්බියක් අනුවාදයෙන් සිසුර කිරීම සම්බන්ධව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න කියලා වට කියනවා. හරි. ධනිමාන කම්බියක් අනුනාදයෙන් සිසුර යොදන සම ධනිමාන කම්බියක් සුසර කරද්දී අපි අර සමසුල කම්පණය කරලා තීලා ගෙනලා ඒ කුඩින් අර හේතු පරතරේ ක්‍රමයෙන් යද්දී තමයි කඩදාසි ආරෝහකයේ ශනිකව ඉවතට විසින එක අනුනාද අවස්ථාවේදී තමයි අත්‍තරම ශනිකව ඉවතට විසින නිසා ඒවගන්තිය මේකදී කොහොමත් ඒවගන්තිය හරි. කම්බියෙන් ඉවතට විසින අවස්ථාවේදී ගුරුත්වාකර්ෂණයට වඩා විශාල වෙන්න ඕනේ. මොකද විසින මොහොතේදී අතන ගුරුත්වාකර්ෂණයට සමාන වෙන මොහොතේ තමයි විසින ඔන්න වෙන අවස්ථාවට එන්නේ කම්බිය. එතකොට ඒවගන්තිය හරි. B වලදී ඒක ඇත්තටම දැන් කම්බිය මේක නම් කම්බිය කම්පණය වෙනවා ගන්නවා කම්පණය වෙද්දී
ආරෝග්‍ය 20ෙද්දී ආරෝග්‍ය මත ඉහළට තියෙනවා අභිලම්බ ක්‍රියාවක්. එයාගේ බර පල්ලෙහාට තියෙනවා. එතකොට අපි දැම්මොත් ඉහළට F සමානයි MA කියලා මේකට දැම්මොත් ඔයාලට ගන්න පුළුවන් R ඍණ mg සමානයි m වතාවක් එන අතරම R බිඳුවක් වෙන්න නම් R සමානයි ගාව දන්නවා. එතකොට එතරම් දින අනිවාර්යෙන් මේක කේන්ද්‍ර මෙතන සමේ ඍණ ලකුණක් කියනවා. mg ඍණ ma වෙනවා. එතකොට ඇත්තටම විසික් වෙන්න R යන්තම් ශුන්‍ය වෙන්න නම් අනිවාර්යෙන් ඔයා දන්නවා මේ a හා g සමාන වෙන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ගුරුත්ව උදරණය සමාන වෙන්න ඕනේ R බිඳුව වෙන්න. R බිඳුව තමයි විසික් වෙන්න ආසන්න මොහොතේ එන්නේ. එතකොට විසික් වෙන්න නම් අනිවාර්යෙන්ම එතකොට අනිවාර්යෙන් g වඩා විශාල වෙන්න ඕනේ. ඒ නිසා උත්තරේ ABC කියන සියල්ලම මේකදී සත්‍යයි. සංඛ්‍යාත අනිවාර්යෙන් කොහොමද සමානයි? සීවගන්ධි කොහොමද හරි? සංඛ්‍යාත සමාන වෙච්ච වෙලාවේ තමයි අනුවාද වෙන්නේ. ඒ නිසා සීවගන්ධි කොහොමද හරි? ඒ නිසා ABC සියල්ලම සත්‍ය වේ. හරි. ඊළඟට 22 වෙනි ගැටලුවට ගියොත් එහෙම ගන්න. ඔය 22 වෙනි ගැටලුවේ අහලා තියෙනවා. රූපේ දැක්වෙන ඝර්ෂණයෙන් තොර කප්පි පද්ධතියක් සමතුලිතව පවතී කියලා වඩ කියනවා. ඝර්ෂණයෙන් තොර කප්පි පද්ධතියක්. එතකොට කප්පියල ස්කන්ධ ගන්න බෑ කියන සහැල්ලු කප්පිලු තියෙන්නේ. W බාරේ තමයි අහලා තියෙන්නේ. හරි. ඉස්සෙල්ලා ඔයාලට පුළුවන් මේ W බාරේ නැත්නම් කප්පි ටික වටේ කියලා තියෙන තන්තු වාර වෙනවා. තන්තු ටික සමානයි. මෙන්න මෙහෙම රූපයක් තමයි ගන්න දීලා තියෙන්නේ. එතකොට කොහොමද එහා පැත්තට යන්නද ස්පෝඩ් එකේ? මෙතන අපිට මදි වෙයි. මොකද මේ පැත්තට එන්නම මෙතනින් කප්පියක් දාලා තියෙනවා. ආයෙ මෙතනින් කප්පියක් දාලා තියෙනවා. ආයෙ තව කප්පියක් මෙතනින් දාලා තියෙනවා. ඒ කප්පිය මෙතනින් අනිවාර්යෙන් එල්ලලා තියෙන්න ඕනේ. ආයෙ තව කප්පියක් මෙතනින් ගිහින් තියෙනවා. ආයෙ එක මෙතන සම්බන්ධ කරලා තියෙනවා ඔය විදිහට. හරි. මෙතනින් තමයි අර කියන බාරේ එල්ලලා තියෙන්නේ. ඒකට විතර මෙතනින් කප්පිය මෙතනින් ලණුවක් කියලා මෙතනින් තමයි W කියන බාරේ එල්ලලා තියෙන්නේ. හරි. ඊළඟට මෙතන කප්පියෙන් තමයි ඔය අනිත් බාරේ කියන්නේ 120ක් කියන බාරේ ඉල්ලලා තියෙනවා. උදේ නේද මේ බාරේ එතකොට අනිවාර්යෙන් පල්ලෙහාට එයාගේ උඩ 120 කොහොමද තියෙනවා. ඊළඟ මෙතන ආගති බල ටික ලකුණු කරන් ගියොත් ඔයාලට ගන්න පුළුවන් ආත්ති බලය මෙතනදී මෙයා T නම් වදන්නවා මේ ලක්ෂ්‍ය T වෙනවා. මෙතන T මෙයා T එකම තන්තුව නිසා මේ සියල්ල T වෙනවා. මෙතන T මෙතන T මෙතන T මෙතන T නම් මෙතන 2යි T වෙනවා. ආයි මෙතනත් 2යි T වෙනවා නේද? ඒ නිසා කෙලින්ම ඔයාලා ගන්න පුළුවන් එනම් 2යි T කියන එක්කෙනා සමානයි දරෝ 120ට. එනම් T සමානයි 60යි කියලා වට හොයා ගන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහාට ඉන්න මෙන්න මේ W බර සමාන වෙනවා 3යි T වලට. ඒ නිසා 3යි T සමානයි W වලට. ඒ නිසා W කියන්නේ නම් 180ක් කියලා වට ගන්න පුළුවන් නිව්ටන් වලින්. W සමානයි 180ක් නිව්ටන් කියලා වට W ගන්න පුළුවන් නිව්ටන් වලින්. එන උත්තරේ නිව්ටන් නෙමෙයි හැබැයි කිලෝග්‍රෑම්. මොකද මේක වාට දීලා තියෙන්නේ 120 කිලෝග්‍රෑම් වලින් තියෙන නිසා එයාවත් කිලෝග්‍රෑම් කරලා අනිවාර්යෙන් දාගන්න. හරි. ඊළඟට අපි යනවා අංක 23 වෙනි ගැටලුවට. වෙනි ගැටලුව. ගැටලුවන් 23 අහලා තියෙනවා. වර්තනාංකයේ මූල දෙකක් වූ වීදුරු වලින් තල ඇති සමපාද ප්‍රිස්මයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් ගමන් මග මම හිතනවා උත්තරේ බොහෝ විට හරිම උත්තරේ අපිට අංක දෙක උත්තරේ විතරයි මේකේ ගන්න පුළුවන් උත්තරයකට තියෙන්නේ. මොකද ප්‍රිස්මේ සමපාදයි. ප්‍රිස්මේ දරුව සමපාදයි. මෙතන හරියටම අංශක 45කින් වැටෙනවා කියලා ගාණක් කියලා තියෙනවා. මේක කොහේ අංශක 45යිලු.
එහෙනම් අභිලම්බෙත් එක්ක හදන කෝණෙත් අංශ කීයක් වෙන්න ඕනේද? අනිවාර්යෙන්ම 45ක් විය යුතුයි. වර්තනාංකේ මූල දෙකයි කියලා ගානේ කියලා තියෙන නිසා අපිට හොයාගන්න පුළුවන් sin c කියන්නේ එතකොට 1 යට මූල 2යි. ඒ නිසා c කියන්නේ අංශක 45. නවා දන්නවා අංශක 45න් පතන වෙන එක්කෙනෙක් අනිවාර්යෙන්ම අවදි අවස්ථාවෙන් වර්ධනය වෙන්න ඕනේ. ඒ නිසා මාධ්‍ය වෙනගෙන පුෂ්ටේ දිගේ යන උත්තරයකට තියෙන්නේ උත්තරේ අංක 2 උත්තරේ තමයි ගන්න තියෙන්නේ. හරි නේද? ඊළඟට අපි යනවා 24 වෙනි ගැටලුවට. 24 වෙනි ගැටලුවාට කියලා තියෙනවා පහත ප්‍රකාශ අතරින් වෙනස් මාන ලබා දෙන ප්‍රකාශනයේ තරු පිළිතුරු අංක 5 මම ඉතින් උත්තර සාකච්ඡා කරන්න නැහැ. උතන ඉතින් උත්තරේ කෙලින්ම අංක 5 කියලා වඩ තේරෙනවා බලමු ගමු. මොකද ප්‍රත්‍යා බලයට තියෙන පීඩනය කියන රාශියේ ඒකක ඊළඟට මාන තියෙන වික්‍රියාවට මාන නැහැ. ඒ නිසා මේ ප්‍රත්‍යා බල වික්‍රියාවෙන් උණු කරාම එන්නේ පීඩනයම තමයි එනවා. අනිත් එකකින් පීඩනය අපිට හම්බෙන්නේ අනිත්‍ය වගේ. අනිත්‍යයෙන් හම්බෙන්නේ සියල්ලංගෙම කාර්ය මාන තමයි හම්බෙන්නේ. ඊටු හතරෙන්ම අංක 5 විතරක් වාට හම්බෙනවා. පීඩනේ මාන. අදලා බලන්න ඕන. ඒ නිසා ඒකට උත්තරේ අංක 5 එන්න ඕනේ. හරි. අපි යනවා 25 වෙනි ගැටලුවට. ගැටලුව අංක 25. ගැටලුව අංක 25 අපිට කියලා දිනවා නේද පරිමාවක් සහිත බඳුන ගණන් වූ පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක් ජලයේ ත්‍රිකලක්ෂයේ තිබූ විට ඒ පීඩනය PTR කියලා කියනවා දරුවෝ. ඒතකොට මේ පීඩනය පීලස දක්වන විට උෂ්ණත්වය වන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට අපිට ත්‍රිකලක්ෂ දීලාම සමීකරණය ගන්න පුළුවන්. මොනවා හරි කෙල්වින් උෂ්ණත්වයක් සමාන වෙන්නේ P බෙදීම PTR. මොකද පීඩනය කියලා කියන්නේ වතාවක් නිරපේක්ෂ ශුන්‍ය ගැන නැත්නම් කෙලින් මෙන්න මේ ගාන 273.16න් වැඩි වෙන්න ඕනේ. ඕක තමයි ඕනම අවස්ථාවකදී අපි තීරණයක් කරලා තියෙනවා. ඕනම අවස්ථාවකදී කිසියම් උෂ්ණත්වයක් කෙල්ලින් වලින් ගණනය කරන්නේ ත්‍රිකලක්ෂයේ පරිමාණයට අදාළව. ඒ නිසා උත්තරේ අංක 3 වෙන්න ඕන උත්තරේ. හරිද? හරි. ඊළඟට අපි 26 වෙනි ගැටලුවට ගියොත් ගැටලුව 26 දී කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් මත F බලයක් ක්‍රියා කරන ආකාරය ඔයාලට දීලා තියෙනවා. තත්පර 25කට පස්සේ පෙන්වනවා වස්තුවේ ගම්‍යතා වෙනස් වීම. එහෙනම් මේ සම්පූර්ණව රූපේ වර්ගඵලය තමයි ඔයාලට ගණනය කරන්න තියෙන්නේ. සම්පූර්ණ රූපේ වර්ගඵලය ගණනය කරලා ගත්තාම මේක වර්ගඵලය ඔයාලට එයි. මෙතන ට්‍රපීසියමක් පේන්න තියෙනවා ඔයාලට. ආයි ට්‍රපීසියම් දෙකක් පේන්න තියෙනවා. මේ වර්ගඵලයේ සියල්ලම ගණනය කරාම වර්ගඵලය ගණනය කරනවා කැමතිද මේ කඩා ගන්න කිසි වැදගත් නැහැ. උත්තරේ 30යි නිව්ටන් තප්පර කියලා වර්ගඵලය ඔයාලට ගන්න පුළුවන්. මේ ට්‍රපීසියමක් විදිහට කඩලා ගන්නත් පුළුවන්. නැත්නම් අර බිඳුවේ සිට 10 දක්වා ට්‍රපීසියම කැලලක් තියෙනවා. ඊළඟට 10 ඉඳන් 15 දක්වා ට්‍රපීසියම් කැලලක් තියෙනවා. 15 ඉඳන් 25 දක්වා ට්‍රපීසියම් කැලලක් තියෙනවා. ඒ ට්‍රපීසියම් කැලල තුනේ වර්ගඵල තුනේ හොයලා එකතු කරන්න උත්තරේ 30යි කියලා වාට වර්ගඵලය හම්බෙයි. හරි. ඊළඟට 27 වෙනි ගැටලුව. ගැටලුව අංක 27. 27 දී අපිට කියලා තියෙනවා ප්‍රභවයේ වේගය මාධ්‍ය තුලින් තරංග ප්‍රවේගය ඉක්මවන අවස්ථාවක් කියලා කියන අපි දන්නවා. මේක ඇවිල්ලා සුපර්සොනික් ස්පීඩ් එක ගැන තමයි කතා කරන්නේ. සුපර්සොනික් අවස්ථාවකදී ඔයා දන්නවා එක කොහොමත් හරි. එතකොට බෝට්ටුවක දෙපැත්තට රැලි ඇතිවෙද්දී වගේ සිදු පාටින් දිස්සන කේස් එක අනිවාර්යෙන් මේක අපි කතා කරලා තියෙනවා. මොනවාද ඒක ඇවිල්ලා සුපර්සොනික් අවස්ථාවක්. ගුවන් යානයක සිදු පාට මීදුමක් ලෙස දිස්සන හේතුව සුපර්සොනික් අවස්ථාවක්. ඉක්මවද්ද මේක වෙන්නේ. ඊළඟට පෙරහැර කළ කසකරුවන්ගේ කසය පිපිරෙන ශබ්ද සුපර්සොනික් අවස්ථාවක්. හැබැයි පෘථිවිය දෙසට ගමන් කරමින් පවතින උල්කා නිල් පැහැයෙන් දිස්වීම පැහැ වෙනස් වෙලා පේන එක ඩොප්ලර් චලනයේ දීමක් මිසක් සුපර්සොනික් අවස්ථාවක් නෙමෙයි එතන වෙන්නේ. ඒ නිසා උත්තරය අංක 5 අපිට ගන්න හැකියාව තියෙනවා. ඔව් අවස්ථාවක් නොවන්නේ කියලා තමයි අහලා තින්නේ. ඒ වර්ණස්ලා පේන්නේ ඩොප්ලර් ස්ථාපන නිසා මිසක් සුපර්සොනික් අවස්ථාවක් නිසා නෙමෙයි ඩොප්ලර් චලනයේ යෙදීමක් හිටින්නේ. එතකොට
උත්තරය අංක 5 වෙන්න ඕනේ. හරි නේද? හරි. ඊළඟට අපි යනවා 28 වෙනි ගැටලුවට. ගැටලුව අංක 28. හරි. ගැටලුව අංක 28 දරුවෝ කියලා තියෙනවා. ලී පෙට්ටි දෙකකට සවි කරන ලද විශාල A හා B සරසුල් දෙකක් ආසන්නයේ තබා A සරසුල කම්පණය කළ විට B සරසුලත් උපරිම තීව්‍රතාවයෙන් කම්පණය වුණායි කියලා කියනවා. හරි. A සරසුලේ දැත්ත පීරිගාල ආය පාරක් කම්පණය කරාම තප්පර 5කදී නුවසුම් 10ක්. ඒ කියන්නේ තප්පරයකට දෙකයිනේ. තප්පරයකට දෙකක් ඇහෙනවා කියලා කියනවා. දෙන්න A පීරිගාලය කියනවා. හරි පීරි ගාම B වලට වඩා ඔළුවේ තියාගන්න. එතකොට A වල සංඛ්‍යාත අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. නුවසුම් දෙකක් තප්පර 5කදී 10 කියන්නේ නුවසුම් දෙකක් ඒ කියන්නේ වට ඇහෙනවා. B එක අපි ගත්තොත් F කියලා මේ F ධන දෙකක් වෙන්න ඕනේ ඊළඟ. හරි නේද? හා. දැන් සරසුල 256ක් වෙන C එකක් එක්ක දැන් එම සරසුල කියන්නේ මම කියන්නේ පීරිකාප එක. C එක්ක කම්පණය කරාම දරුවෝ මොකද වෙන්නේ? ලොකුසුම් පහක් ඇහෙනවා කියලා අපිට කියලා දෙනවා. A කියන එක්කෙනා. ඒ කියන්නේ ඔය F ධන දෙකක් වෙච්ච එක්කෙනා C එක්ක කම්පණය කරයින් පස්සේ C කියන්නේ කීයද? 256 වෙච්ච එක්කෙනෙක් නේද? 256 වෙච්ච එක්කෙනෙක් එක්ක කම්පණය කරාම පීරි ගාපුවේ පීරි ගාපුවේ කරනවා දර දෙකයිනේ කියන්නේ. එතකොට ලොකුසුම් ගානවට දීලා තියෙනවා තප්පර 5කට 20යි කියන්නේ තප්පරයකට 4ක් වෙනවා. ඒ කියන්නේ එක්ක මේක 260 වෙන්න ඕනේ. නැත්නම් මේක 252 වෙන්න ඕනේ. නේද? සරල ගොතේ මොකක්ද තරගේ? පීරි ගාපු සරසුල දිනවනේ. පීරි ගාපු සරසුලේ ඒ වල සංඛ්‍යාව අනිවාර්යෙන් මේ දෙකෙන් එකක් විය යුතුයිනේ. ඒක මේ දෙකෙන් එකක් නම් අපි තුමු දැන් 260 කියලා. එයා 260 නම් අනිවාර්යෙන්ම B කියන කෙනා 258 වෙන්න ඕනේ. මෙයා 252 නම් B කියන කෙනා අනිවාර්යෙන් 250 වෙන්න ඕනේ. නම් මෙතනින් ගන්න උත්තරේට තියෙන B වල සංඛ්‍යාව හදලා අපිට 258 කියන උත්තරේ විතරයි. ඒ නිසා B වල උත්තරේ නම් 258ක් වෙන්න ඕනේ B වල සංඛ්‍යාතේ. හරි. ඊළඟට අපි බලමු 29 වෙනි ගාන මේ කාච සම්බන්ධ මේ ප්‍රස්තාර ගණක් තියෙන්නේ. කාච සම්බන්ධ ප්‍රස්තාරයක් තියෙන්නේ. තියෙන්නේ මේ විශාලනයේ පරස්පරය රේඛ විශාලනයේ පරස්පරය යූත් එක්ක කොහොමද විචලනය වෙන්නේ කියලා. හරි. ඒක රේඛ විශාලනයේ පරස්පරය ගත්තාම අපි දැම්මොත් කාච් එකට කාච් සූත්‍රය. එකයට v ඍණ එකයට u සමානයි එකයට f මේ තියෙන්නේ උත්තල කාච් එකට නෙමෙයි ඕනේ පොදුවේ කාච් එකට දාන කාච් සූත්‍රය. එතකොට මේක උත්තල කාච් එකකින් තාත්වික ප්‍රතිබිම්බයක් හදද්දී වදන්නවා. හදද්දී අපි දන්නවා එකයට v ධන එකයට u සමානයි එකයට f කියලා. මේක මේ ධන ලකුණකින් සියල්ලම ධන ලකුණක් කරලා හදාගන්න පුළුවන් කියලා අපි තීරි පන්ති වල කතා කරලා තියෙනවා. උත්තර කාචයකින් තාත්වික ප්‍රතිබිම්බයක් හදද්දී. හරි. එතකොට දැන් මේකදී අපි අහන්නේ විශාලනේ පරස්පරයේ යූත් එක නිසා මම සියල්ලම u වලින් ගුණ කරන්නම්. එහෙනම් මෙහෙම ප්‍රකාශනයක් වඩ හදා ගන්න පුළුවන් දරුවෝ. එතකොට මේ ඉන්න ඇත්තටම එකයට m. එහෙනම් එකයට m සමානයි. එකයට f වතාවක් u ඍණ එකයි. එහෙනම් ඇත්තටම y සමානයි mx ඍණ c ආකාර ප්‍රකාශනයක් තමයි මේ. y සමානයි mx. මේක තමයි x අක්ෂයට ගන්න වෙන්නේ. මෙයා y අක්ෂය නම් උත්තරේ අංක 2 උත්තරය ආකාර ප්‍රස්තාරයක් විය යුතුයි. y සමානයි mx ඍණ c ආකාර ප්‍රස්තාරයක් තමයි මේකට එන්න ඕනේ. හරි. ඊළඟට අපි යනවා දෙවෙනි ගැටලුව 30 වෙනි ගැටලුවට. ගැටලුව අංක 30 කියලා තියෙන දරුවෝ මේ ස්කන්ධ 0.4ක් වෙච්ච වස්තුවක ස්ථාපන කාල ප්‍රස්තාරය රූපේ දැක්කේ කියලා. අපෙන් අහනවා ආවේගී බලයේ විශාලත්වය අහලා තියෙනවා. ආවේගී බලය අහලා තියෙනවා. එතකොට කාලෙත් එක්ක විස්ථාපනයේ ප්‍රස්තාරයක් තමයි දීලා තියෙන්නේ අපිට. ඒතර වස්තුව ලබාගත් ප්‍රවේගයේ අපිට විස්ථාපන කාල ප්‍රස්තාරය අනුක්‍රමණයෙන් ඕන නම් ගන්න පුළුවන්. ඒ වස්තුවක් දැන් මේ ඇත්තම තියෙන විස්ථාපනය එන්න වැඩි වෙනවා අඩු වෙලා
ආයස්ථාපනයේ ශනිකව දිශාව මාරු වෙනවා. ඒ කියන්නේ අතන විස්ථාපනයේ වාර්ත වෙනවා ප්‍රවේග දිශාව මාරු වෙනවා මේකදී. මොහොතින් මොහොත ප්‍රවේගය එනවා මාරු වෙනවා. එහෙම තියෙන්නේ. එතකොට හරි. දරු මේ කෑල්ලේ හොදට බලන්න මේ ස්ථාපනය අඩු වෙලා බිඳුව වෙලා ශනිකව ආය පාරක් ස්ථාපනය අනිත් පැත්ත හැරිලා මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අතන මෙතනදී ප්‍රවේගය බලන්න මේ. මෙතනත් ප්‍රවේග දිශාව තියෙන එක පැත්තේ මෙතන ප්‍රවේග දිශාව තියෙන අනිත් එක ප්‍රවේග දිශාවත් ශනිකව මාරු වෙලා තියෙනවා. මේ දෙකේදීම මේ ප්‍රස්ථාර කෑල්ලේ අනුක්‍රමණය හෙව්වොත් මෙතන අනුක්‍රමණය වාට එනවා උස ගාන තියෙනවා 2යි කියලා. මේ ප්‍රමාණෙත් දරුවෝ 2යි. ඒ නිසා මෙතන අනුක්‍රමණය 1යි. මේ කෑල්ලේ අනුක්‍රමණෙත් වාට එනවා m වල විශාලත්වය 1යි ms වෙන එකයි. මේකෙත් m වල විශාලත්වය. කියන්නේ ඇත්තටම ඔය වෙන්නේ වස්තුවක් එතකොට ඔයා දන්නවා ඇවිල්ලා එකක ප්‍රවේගයෙන් ඇවිල්ලා වැදිලා ආපහු එකක ප්‍රවේගයෙන් බලාපයින් අවස්ථාවක් තමයි තියෙන්නේ. දැන් බලය හොයන්න පුළුවන් නේද නේද? ස්කන්ධ ගාන කියලා තියෙනවනේ. එහෙනම් අපි දාමු පිළිම සූත්‍රෙට f සමානයි mv ඍණ mu බෙදීම t. එතකොට ඕකදී ඔයාලට ගන්න පුළුවන් m බෙදීම t කියන දරුවෝ ඒතකොට අපිට මේ කාලේ තප්පරය කියලා තමයි කියන්නේ. කාලේ තප්පරය කියලා ගත්තොත් තමයි උත්තරේ ඉන්නේ මේක. අවුලක් කියලා පොඩි. ස්කන්ධේ දශම 4යි කාලේ තප්පර 1යි. එතන v ඍණ u තිබ්බට මේක මේ දිශාව මාරු වෙන නිසා අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. නිසා මෙතන ප්‍රවේගය එන්නේ 1යි එක එකතු කරාම 2යි කියලා. ඒ නිසා උත්තරේ 0.8යි කියන උත්තරේ තමයි ලකුණු දුන්නේ. හැබැයි මම කියනවා ඒක අපිට මේ ගැටුම් කාලේ ගන්න දීලා නැහැ. කොහොමද ගැටුම් කාලේ වෙන්නේ කියලා ගානේ කියලා නැහැ. ඒ නිසා ඒක ලකුණු දෙන්න මම කියන්නේ ඕල් එකක් විතර දෙන්න කමක් නැහැ. ගාම උත්තරේ දාලා තිබ්බත් ගැටුම් කාලේ අවුලක් තියෙනවා ඒකෙදි පොඩි නේද? ඔව්. හරි. හදාගන්න ඩොට් ටිකන් අපි ළඟට 30 සිට 40 දක්වා ගණන් ටික තමයි සාකච්ඡා කරන්න තියෙන ළඟට. මේ ගණන් 10න් 10ට යන්නේ. හදන්න බලන්න ඩොට් ටික ඔකේ තියෙනවා. හරි. අපි යනවා ගැටළු අංක 31ට. ගැටළු අංක 31 අහලා තියෙනවා අර ප්‍රතිපකාරයක කිලෝහර්ට්ස් 5ක සංඛ්‍යාතයකින් සරිලලාවක් නාද කරයි. ප්‍රතිපකාරයේ දෙසට පැමිණෙන එනම් බෝට්ටුවකට යම හඩ 5.5ක සංඛ්‍යාතයකින් ඇහෙනවා කියලා වෙනත් එකකට ඇහෙනවලු එම හඩ වෙන දිශාව කියන එකකට 6ක සංඛ්‍යාතයකින් ඇහෙනවා කියලා වට කියනවා. එතකොට මේ වගේ ප්‍රතිපකාරයක් අපි නමුත් මේ විදිහේ ප්‍රති ලයිට් හවුස් එක අපි ගත්තොත් හරි නේද? ඕල් ලයිට් හවුස් එක තියෙනද මේකට මෙහෙන් එන බෝට්ටුවකටයි මෙහෙන් එන බෝට්ටුවකටයි එහෙන් සංඛ්‍යාතයේ ආකාර දෙකකට තමයි තියෙන්නේ. එතකොට මේක පැත්තකින් මෙයාට ඇහෙන්නේ 5 කිලෝ හර්ට්ස් වලින් තමයි ඇහෙන්නේ. එතන මෙහෙන් එක්කලාට ඇහෙනවා 5.5 කිලෝ හර්ට්ස් වලින්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දෙන්න වේග දෙකකින් එනවා. ඇත්තද මෙයා V2 වලින් එනවා මෙයා අපි හිතමු V1 වලින් එනවා කියලා ගමුකෝ. එතකොට V1 වලින් අපි එනවා VA VB කියලා ගන්න දෙක. මෙයා VA මෙයා VB. එතකොට ඩොප්ලාචරණය ගත්තාම ඔයා දන්නවා පොදු සූත්‍රයක් තියෙනවා. ඩොප්ලාචරණය මොකද්ද පොදු සූත්‍රේ?
දෘශ්‍ය සංඛ්‍යාතනේ දෘශ්‍ය F1 සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව ධ්වනි ප්‍රවේගය බෙදනවා ප්‍රභවයට සාපේක්ෂ ධ්වනි ප්‍රවේගයෙන් වැඩි කරනවා ඇත්ත සංඛ්‍යාතය. ඔබ තමයි ඩොප්ලර් පොදු සූත්‍රය. හරි නේද? හරි. එතකොට දැන් මේකද ළමයි තෝ නිරීක්ෂකයා කියන එක නම් හැම වෙලේම බෝඩ් 2 වෙන්න ඕනේ. ඒතර යාට සාපේක්ෂව අපි ගමු ධ්වනි ප්‍රවේගය. එතකොට ගානේ මම හිතන්නේ දීලා නැහැ. අපි ඒක v කියලා ගමු නේද? ධ්වනිය ගමන් කරන එක අපි ගන්න දෙන්නේ නැහැනේ. අපි ගමු ධ්වනිය ගමන් කරන්නේ v වලින් කියලා ගමු. ගානේ කියලා නැහැ ඒක. හරි. එතකොට මෙයාට සාපේක්ෂව නිරීක්ෂකයාට සාපේක්ෂව උත්තරේ එන්න ඕනේ. එතකොට මෙයාට සාපේක්ෂව නම් VA ධන V කියලා එන්න ඕනේ. එකක්. එතකොට 5යි කියන එක සමානයි VA ධන V බෙදීම ප්‍රභවය මෙයා නිසා යාට සාපේක්ෂව වීම තමයි. සත්‍ය සංඛ්‍යාත අපිට ගානේ දීලා තියෙනවා නේද? සත්‍යක 5යි වල ඉන්නේ. මෙයාට හැෙන්නේ එතකොට 5.5කින්. ඒට හැෙන්නේ 5.5කින්. බීට හැෙන්නේ 6කින් නේද? 6කින්. ඔව් සත්‍යක 5යි වල ඉන්නේ. ඇත්තක 5යි. හරි හරි. එතකොට මේක හැෙන්නේ 5.5කින්. ඇත්තක 6යි. මෙයාට හැෙන්නේ 6කින්. මේක B ධන V බෙදීම V සමානයි. මෙතෙන් දරෝ එක ඇත්තක එතකොට 5යි. ඇත්තක 5යි. ඇත්තකින් වැඩි කරන්න. හරි. ඕකෙදී ඔයාලට පුළුවන් එතකොට සමීකරණ දෙක V A ධන V පදේ ලියා ගන්න පුළුවන් ඔයාලට 5.5 V බෙදීම 5යි කියලා. VB ධන V ඔයාලට ලියා ගන්න පුළුවන් 6යි V බෙදීම 5යි කියලා. ඒතකොට මේ ප්‍රකාශන දෙක අපිට තියෙන ආය පාරක් අඩු කරන්න. අඩු කරාම ඔයාලට එනවා අහන්න VAT කියන පද නේද අපි අහලා දෙන්නේ. විද්‍යුත් උත්තර ගන්න බෑද? විද්‍යුත් එහෙම පුළුවන් නේද? විද්‍යුත් එහෙම වලින් උත්තර ගන්න නෙමෙයි. ඔතනින් අපි VA ළමයි උක්ත කරලාම ලේසි නේද? එතනින් මේක මෙහාට දාගත්තාම අපිට 5.5 ඔව් කෙලින්ම VA වාට ලියාගත්ත හැකි. එතකොට 5.5 පහින් බෙදුවාම වාට එනවා 1.1 කියලා. එතකොට එතනින් වාට එනවා 0.1 V කියලා. මේක 3. එතනින් වාට VB ගන්න පුළුවන්. එතකොට 6 5න් බෙදුවාම 1.2යි. කියන 0.2යි V කියලා වාට ගන්න පුළුවන්. මේක අංක 4. ඒ නිසා V8 VB අනුපාතය වාට භාගයයි කියලා ගන්න හැකියාව තියෙනවා මේ දෙක බෙදුවෙන් පස්සේ. ඒ නිසා උත්තරේ භාගයයි කියලා උත්තරේ එනවා. ඔක තමයි ඒකට ඔය කියන අවස්ථාවේදී ප්‍රවේග දෙකේ අනුපාතය වෙන්නේ. පැහැදිලිද? හරි. අපි යනවා 32 වෙනි ගැටලුවට. හරි. ගැටලුව 32 අහලා තියෙනවා. 32 අහලා තියෙන්නේ. ඇතුළත කුහරයක් තියෙන ඝන සිලින්ඩරාකාර වස්තුවක් අක්ෂය තිරස්ස නේද? අක්ෂය තිරස්ස සිලින්ඩරේ පහළට මේ ගිල්ලන් යනවා කියලා තමයි කියන්නේ. ඒක ගිල්ලන් යද්දී මේක අනිවාර්යෙන්ම මම දන්නවා මේ මුලින් සිලින්ඩරේ වතුරේ පොඩ ඒකාකාරව ගිලනවනේ. ඒ ගිලද්දී අනිවාර්යෙන් උඩ වාත තියෙන තාක්කල් නියතයි පාඨාංකේ. වතුරේ ගිලෙන මොහොතක් ගන්න අනිවාර්යෙන් පාඨාංක ක්‍රමයෙන් අඩු වෙලා වතුරේ සම්පූර්ණයෙන් ගිලුණයින් පස්සේ පාඨාංක නියතයි. වතුරට ගියයින් පස්සේ වතුරේ ගිහින් වැදුණයින් පස්සේ අනිවාර්යෙන් පාඨාංකය ආයෙ පාරක් අඩු වෙලා බිඳුවට එනවා. මොකද අර උඩ තියෙන තරාදිය තුළ පාඨාංකයක් නැහැනේ අර වතුරේ ස්පර්ශුණයින් පස්සේ. ඒ නිසා ඒක නම් උත්තරේ අනිවාර්යයෙන් වල හතර උත්තරේ අපි ලේසියෙන්ම ගත්ත හැකි. හදන්න දෙයක් නැහැ. උත්තරේ අංක 4 වෙන්න ඕනේ. හරි. ඊළඟ 33 වෙනි ගැටලුවට අපි ගියොත් එහෙම ගැටලුව 33 කියලා තියෙනවා. අපි බලමු ඒකත් මේ වගේ ඝන සිලින්ඩරයක් තියෙනවාකට වර්තනාංකේ
මේ මධ්‍යක්ෂ අපිට දීලා තියෙනවා මෙතනින් යනවා කියලා. θ කෝණයකින් තමයි ආලෝක කිරණ ඇතුළු වෙන්නේ. වෙලා එතන ඉඳන් යනවා මේ ආලෝක කිරණේ මෙතෙන්ට වැටිලා අපෙන් ගානේ අහලා තියෙනවා. විත්‍ය දිග තමයි අනිත් මෙහෙම මේක දිගේ ගමන් කරන්න තමයි ගානේ අහලා තියෙන්නේ. එතකොට මේක අවදි කෝණ වෙන්න එපා. එතකොට මේක අනිවාර්යයෙන්ම 90 c වලට සමානයි. හරි. එහෙනම් ඔතනින් ඔයාලට මේ වර්තමානික ගාන දෙලා දෙනවා දෙක බෙදීම මූල 3යි කියලා. ඒ නිසා sin c කියන්නේ 1යට දෙක බෙදීම මූල 3යි. එහෙනම් sin c කියන්නේ ඔයාලට sin ඉන්වර්ස් ගත්ත හැකි මූල 3 බෙදීම 2. එහෙනම් c කියන අනිවාර්යයෙන්ම උත්තර තියාගන්න අංශක 60යි කියලාට ඔතනින් හදලා ගන්න පුළුවන්. يعني c කියන කෙනාගේ විශාලත්වය අංශක 60ක් එනවා. අවදි කෝණේ. ඒක සාමාන්‍ය සමීකරණයම. c වාගත්තාම අනුවරණ c කියන අනිවාර්යයෙන්ම එක 30යි. මේ කොනේ අංශක 30ක් වෙන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට ඔයාලට පුළුවන් ස්නේල්ගේ වර්තන නියම දාන්න. එහෙනම් එක වතාවක් sin t ට සමානයි. දෙක බෙදීම මූල 3 වතාවක්. එතන sin 30යි කෝණයක භාගයයි. එහෙනම් උත්තරේ වාඩෙනවා sin t කියලා කියන්නේ 1යට මූල 3යි කියලා උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ අංක 2 උත්තරේ වෙන්න ඕනේ. හරි නේද? උත්තරේ අංක 2 වෙන්න ඕනේ. හරි. දාගන්න බලන්න. හරි. ඊළඟට අපි යනවා 34 වෙනි ගැටලුවට. 34 වෙනි ගැටලුවට අහලා තියෙනවා ස්කන්ධ m හා අරය ආරු රෝධයක් ලිස්සීමකින් තොරව මේ තිරස් මාර්ගය තමයි පෙරලෙන්නේ. තිරස් පාරක් මම ඉතින් ආනත්තලයක් නම් තමයි උඩ ගන්න අමාරු වෙන්නේ. තිරස් අමාරුත් නෑ. ඉතින් කොහොම කරලා ලේසි ගන්න. තිරස් තලයේ මේක පෙරලෙමින් යද්දි කිසි ගැටලුවක් නැහැ හදන්න ගන්න. ඒතකොට මේ ගානේ කියනවා මේ භ්‍රමණ චාලක ශක්තිය මුළු චාලක ශක්තියෙන් 40ක් කියලා තමයි ගානේ කියන්නේ. එතකොට මේක අපිට භ්‍රමණයක අපිට ගන්න පුළුවන්. භ්‍රමණයක භාගයයි i ඔමේගා වර්ගය කියලා රේඛීය චාලක ශක්තිය වල ගන්න පුළුවන්. එතකොට භාගයයි mv වර්ගය කියලා. එතකොට ටෝටල් එක ගන්න පුළුවන් වාට භාගයයි mv වර්ගය දාන භාගයයි මේ i කියන්නේ එතකොට භාගයක් i ඔමේගා මේ දෙක තුන ටෝටල් එක කියන්නේ i කියන්නේ එතකොට මේක රෝධයක් නිසා ඒකත් භාගයයි mr වර්ගය මේ ඔමේගා වර්ගය ගත්ත හැකි. එතකොට ඔමේගා වල දාගත්ත හැකි e වර්ගයට දීම r වර්ගය කියලා නේද? ඔමේගා සමානයි e වර්ගයට r වර්ගයට කිලිම වල කරන e ටෝටල් එක සුළු කරාම වෙනවා භාගයයි mv වර්ගය ප්ලස් මේ r කපලා ගියාම 4න් 1යි mv වර්ගය. එහෙනම් e ටෝටල් එක කියලා කියන්නේ 4න් 3ක් mv වර්ගයට දානවා. එතන මේකෙන් අපිට කියන්නේ භ්‍රමණ චාලක ශක්තිය කියන එක 140ක් කියලා තමයි කියලා තියෙන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙනම් e ටෝටල් එකෙන් 100ට 40ක් සමාන වෙන්න ඕනේ භාගයක් i ඔමේගා වර්ගයට. හරිද? එතකොට e ටෝටල් එක කියන්නේ එතකොට 3යි mv වර්ග බෙදීම 4න් 140ක් සමානයි භාගයයි i වතාවක් දරු ඔමේගා සමානයි එතකොට v වර්ගේ බෙදීම r වර්ගයට. එහෙනම් මෙතනින් ඔයාලට v වර්ගය කපලා දාගන්න පුළුවන්. මෙතනත් එතකොට කැපෙනවා 10යි කියලා බිඳුව කපලා යනවා. මේ මෙතෙන්ට ගියාම 3 වරක් 2 6ක් වෙනවා. 6 10න් බෙදුවාම දශම 6ක් නැත්තම් එන්නේ උත්තරේ 2 බෙදුණු 3ක් දෙන්නේ උත්තරේ. i වලට එනවා අපිට එතකොට
උත්තරේ කොහොමද ආවේ බයිබලෙන්? දැන් තුනෙන් දෙක තමයි එන්න ඕනේ. මේ තුනෙන් දෙක ආවේ තුනෙන් දෙක එන්න ඕනේ. හැබැයි එතන අර සුළු කරාම එන්නේ 6යි m වගේ එන්නේ නේද? i සමානයි 6යි m වගේ මේ උත්තරේ සාමාන්‍යයෙන් මේ නෑ මේ උත්තර සෙට් එක නෑ මේ උත්තරයක්. ඒක ඊට වෙනස් උත්තරයක් ආවගෙන ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. සුළු කිරීම වල නෑ නේද? හරි සුළු කිරීම හරි හිතන්නේ. එතකොට මේකෙදි මේ 6යි m වගේ තමයි ඉන්නේ සුළු කරලා ආවේ නම් ඕක. වැරදුනොත් නෑ මොකද 140ක් හරි මුළු චාලක ශක්තිය මුළු එක ඇවිල්ලා 4න් 3යි m වර්ගය. එතකොට එන්න දැම්මම 140ක් තමයි ප්‍රබලිකාන ශක්තිය භාගයක් i ඔමෙගා වර්ගයෙන් හරි. එතකොට එතනින් කැපෙනවා 4යි 10යි 10ට මෙබිට වුණාම නෑ පල්ලෙහා ඔව් පල්ලෙහා 10ක් ඉතුරු වෙනවා නේ. මම පල්ලෙහා 10යි දාලා නැහැ හැබැයි ඉන්න. පල්ලෙහා 10ක් ඉතුරු වුණා. එතකොට 6 බෙදීම 10ක් එන්නේ. සෝරි i සමානයි 6 බෙදීම 10ක් mr අරගෙන ඔයාලට උත්තරේ ගන්න හැකි 3 බෙදීම 5යි mr වර්ගය කියලා. ඒක උත්තරේ එන්න ඕනේ. ඇත්තටම එනම් 3 උත්තරේ නේද? උත්තරේ අංක 3 වෙන්න ඕනේ. ඔයාලා ආන්සර් ෂීට් එක පොඩ්ඩක් බලන්න. මේකේ සමහර උත්තරේ ලකුණු දීලා ඇත්තේ මේ දෙවෙනි උත්තරේට 3න් 2යි mr වර්ගය කියලා තමයි ලකුණු දීලා ඇත්තේ. ඒක මේ ආන්සර් ෂීට් එක චුට්ටක් බලන්න. අවුලක් තිබ්බොත් තුන්වෙනි උත්තරේ හදාගන්න. උත්තරය අංක 3 වෙන්න ඕනේ කියලා හදාගන්න. අවුලක් තිබ්බොත් හරි නේද? හරි. ඊළඟ 35 වෙනි ගැටලුවට යමු. හරි. 35 වෙනි ගැටලුවට කියනවා සලකන ලද ස්ථානයකට අවස්ථා දෙකකදී වෙන වෙනම ලැබෙන ශබ්ද දෙක තීව්‍රතා මට්ටම් වලින් ඩෙසිබල් 20 සහ 60යිලු. අපෙන් අහනවා ওই දෙකේ අනුපාත. එහෙනම් 20 60 කියන දෙකේ අනුපාතය ගත්තාම තීව්‍රතා මට්ටම තියෙන්නේ ඩෙසිබල් වලින්. ඒතකොට 20 කියලා කියන්නේ ඔයා දන්නවා 10 රින 10යි. 60යි කියලා කියන්නේ 10 රින 6යි. ඒ නිසා i එකට i දෙක අනුපාතය වාට ගන්න පුළුවන් 10 රින 4යි කියලා කපලා ගියාම උත්තරේ එනවා. සෝරි 10 රින 10ට 10 රින 6යි කියන්නේ ඔව් 20යි කියන්නේ 10 රින් 10යි 60යි කියන්නේ 10 රින 6යි. මම අහලා තියෙන එතකොට i එකට i දෙකයි කියන්නේ 10 රින් 10ට 10 රින් 1 10 රින් 4ක් උත්තරේ එන්න ඕනේ. උත්තරේ අංක දෙක උත්තරේ එන්න ඕනේ. උත්තරේ අංක දෙක. හරි නේද? හරි. ඊළඟට අපි යනවා 36 වෙනි ගැටලුවට. ගැටලුව අංක 36 වාට කියලා තියෙනවා වර්තනාංකේ 4 බෙදීම 3ක් මූල 3ක් 4 බෙදීම මූල 3ක් තියෙන්නේ. 4 බෙදීම මූල 3ක් වෙච්ච මාධ්‍ය තුලින් ගමන් කරන ආලෝක කිරණයක් වර්තනාංකේ 4 බෙදීම 3ක් වූ මාධ්‍යයක් තමයි කියන්නේ. වර්තනාංක අතර පොඩි පැටලෙල්ලක් වඩ දීලා තියෙන්නේ. මෙහෙම එකක් තමයි තියෙන්නේ. පැටලෙල්ලකුත් නෙමෙයි අර අගයන් ටික ගද්දි පොඩි ප්‍රශ්නයක් සමහර එන්න පුළුවන්. මෙතන 30කින් තමයි කිරණේ පතනය වෙන්නේ. 4 බෙදීම මූල 3ක ඉඳන් 4 බෙදීම 3කට යන්නේ. එතකොට මේක තමයි හිතනවා මේක ඇවිල්ලා විරල මාධ්‍ය මේ ඇවිල්ලා ගහනතර මාධ්‍ය කියලා තේරුම් ගන්න ඕනේ.
කිරණයේ අපගමනය අංශක 30යිද කියලා බලමු ඉස්සෙල්ලාම. කිරණයේ අපගමනය අංශක 30ක් වෙනවද? කොහොම විරල මාධ්‍යයකට යන්නේ අනිවාර්යයෙන්ම එතකොට කිරණේ මේ පැත්තට අනිවාර්යයෙන්ම හැරෙනවා. අපගමන කියන්නේ එතකොට මෙන්න මේ කෝණය තමයි අපගමන කෝණය කියන්නේ. එතකොට මෙන්න මේ කෝණය තමයි අපගමන කෝණය කියන්නේ. එතකොට මෙන්න මේ කෝණය අපිට හොයාගන්න ඕනේ මේ කෝණය. මෙන්න R කියන කෝණය හොයාගත්තා වටේනවා ස්නෙල්ලින්ම දාන්න. 4 බෙදීම මූල 3 වතාවක් sin θ සමානයි 4 බෙදීම 3 වතාවක් sin r නේද? එතනින් වාට හෙව්වොත් 4 කැපිලා යනවා. උත්තරදර වාට හෙව්වහම වෙනවා sin θ භාගයයි. එතනට උත්තරේ එනවා sin r කියන එක මූල 3කට දෙනවා. ඊළඟ r කියන්නේ අංශක 60යි. ඉතින් r අංශක 60 මේ ටික අංශක 30ක් වෙන්න ඕනේ. එහෙනම් හැරෙන කෝණෙත් අංශක කීයද? හැරෙන කෝණෙත් අංශක 30ක් හින්දා ඒව ගන්තිය හරි. වර්තන කෝණ අංශක 60ක් වෙනවා. ඉතින් මේ කෝණ අංශක 30ක් නම් ඒ කියන්නේ ආලෝක කිරණේ හැරිලා තියෙන්නේ අංශක 30කින්ම තමයි. එහෙනම් ඒව ගන්තිය හරි. කිරණය පූර්ණාභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවද කියලා බලන්න කලින් අපිට යන්න වෙනවා අවදි කෝණේ වම් ඉන්න. නේද? කිරණය පූර්ණාභ්‍යන්තර පරාවර්තනය වෙනවද නැද්ද? තීරණය වෙන්නේ අවදි කෝණේ මත. හරි. එතකොට අපි sin c ලියාගත්තොත් දරුවෝ මේ කියන මාධ්‍යවලට විරල මාධ්‍ය වර්තනාංගේ 4 බෙදීම 3යි. ගහනතර මාධ්‍ය වර්තනාංගේ 4 බෙදීම මූල 3යි. එහෙනම් වාට එනවා sin c කියන්නේ මූල 3 බෙදීම 3යි. එහෙනම් මෙතනින් එන sin c වලට එන උත්තරේ අනිවාර්යයෙන්ම මේ එන උත්තරේ ඔයාලට තේරෙනවා භාගයට වඩා වැඩි උත්තරයක් එනවා. නේද? බෙදුවම උත්තරේ අනිවාර්යෙන් බලන්න භාගයට වඩා වැඩි උත්තරයක් මෙතනින් එන්නේ. එන උත්තරේ භාගයට වඩා වැඩි කියලා කියන්නේ ඒක අංශක 30ට වඩා වැඩිනේ කියන අනිවාර්යෙන්ම. ඉතින් අංශක 30ට වඩා වැඩි නම් c කියන එක පූර්ණාභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා b ගන්තිය වැරදි. c වල කියනවා වර්තන කිරණය ආංශික පරාවර්තන කිරණයට ලම්බකද කියලා බලමු. අපි කියන්නේ මෙහෙම යන කිරණය කියන්නේ මෙතනින් තමයි ආංශික පරාවර්තන මේක 30යි. එතන මේක 60යි. මෙයා 60යි නම් මේක ආයි පාරක් 30යි. ඒ නිසා මේ දෙන අනිවාර්යයෙන්ම ලම්බක වෙනවා. වර්තන කිරණේ ආංශික පරාවර්තන කිරණේ ලම්බකයි. c ගන්තිය හරිය නිසා උත්තරේ a හා c පමණක් සත්‍ය වේ. a හා c පමණක් සත්‍ය වේ. හරිද? හරි. හරි. අපි ආයෙ 37 වෙනි ගැටලුව. ප්‍රිස්ම ගණන්මයි දෙන්න ආයෙ පාරක් අංක 37. හතේ කියලා දිනවා ප්‍රිස්ම කෝණය අංශක 90ක් වුණු ප්‍රිස්මයක ප්‍රිස්ම අභිමුඛ පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ තියෙන පොඩ්ඩක්. මෙහෙම ආලෝක කිරණ එනවා. උදේන ආලෝක කිරණ වැටිලා මෙහෙ ගිහිල්ලා බලමු අපි අංශ ගන්නවා PQ පෘෂ්ඨ මත ආලෝක කිරණයක් පද්ද වී වර්තනය වනතුරු PR පෘෂ්ඨයේ මත පද්දවන්නේ අවදි කෝණයෙන් කියලා කියනවා. මෙතනට පතන වෙන්නේ අවදි කෝණයෙන් නම් අනිවාර්යෙන් මාධ්‍ය වෙන් කරන පෘෂ්ඨ තීරණයක යන්න ඕනේ. හරි. අහන්නේ මොකද්ද බලමු අපි. වර්තනාංක දෙක බෙදීම මූල 3යි කියලා තමයි ගන්න දීලා තියෙන්නේ. බලමු අවදි කෝණ 60යි කියලා පළවෙනි කැලේ කියනවා. බලමු ඒව ගන්තිය අපි. එහෙනම් sin c සමානයි මේක ආයෙ හොයන්න දෙයක් නැහැ. අපි කලින් හෙව්වා මේක. ඒ නිසා අනිවාර්යෙන් c 60 තමයි. අපි කලින් ගානක මේක මේ ගාන නෙමෙයි අපි කලින් ගානේ මම හිතන්නේ මේක සම්පූර්ණයෙන් කලින් ගානේ හෙව්වා. ඉතින් ඒව ගන්තිය හරි. බීව ගන්තිය වාට කියලා තියෙනවා කිරණය PQ පෘෂ්ඨමත පතන කෝණය
විශාලයි අංශක 30යි. PQ මත පතන කෝණය අංශක 30කට වඩා විශාලද බලමු. ඒ කියන්නේ මේ θ. දැන් මේක අංශක 60ක් වුණොත් එහෙම ඔයාලට මෙන්න මේ දෙකම යා කර හැකිද දික් කරලා. දැන් මේක අංශක වලට 90ක් හැදෙනවනේ. මෙයා 90 නම් ඔයාලට කියන්න පුළුවන්. මෙයා 60යි නම් අනිවාර්යෙන් මෙන්න මෙතන කෝණය අංශක 30ක් වෙන්න ඕනේ. නේද? මේක අංශක 90 නම් මේක 30යි. මෙයා 60යිනේ. එතකොට මෙතෙන්ට ඔයා ස්නෙල් නියම දාලා බලන්න sin θ වතාවක් එක සමානයි දෙක බෙදීම මූල තුන වතාවක් sin θ කියන්නේ භාගයයි. එහෙනම් ඔයාලට එනවා sin θ කියන්නේ 1යට මූල 3යි. ඒ නිසා මතක තියාගන්න 1යට මූල 3 අගය භාගයට වඩා ලොකුයි. 1යට මූල 3 අගය භාගයට වඩා ලොකුයි නේද? ඕනේ. මූල 3 එක 1 ගාන දෙකක් ඉන්නේ නැහනේ. ඒන උත්තරේ භාගයට වඩා ලොකුයි. ඒ නිසා මේකයට මූල 3 කියන එක ලොකුයි භාගයට වඩා. ඒ නිසා sin θ විශාලයි sin θ වඩා. ඒ නිසා θ විශාලයි අංශක 30ට වඩා. එහෙනම් ඒකත් හරි. පතන කෝණය අපගමන කෝණයට සමාන වෙයි. ඇත්තද බලමු. පතන කෝණය කියන්නේ θ. එතකොට මෙහෙ තමයි දැන් කිරණ යන්නේ. ඔයාලා දන්නවා θ වලින් පතන වෙච්ච කිරණේ θ වලින් ආපු කිරණේ දැන් යන්නේ දරුවනේ මෙහාට යන්නේ. මෙහෙ යනවා. මෙහෙ තමයි දැන් අන්තිමට යන්නේ. එහෙනම් මේක තමයි අපගමන කෝණය වෙන්නේ. බලන්න. මේ කෝණේ θ වුණොත් පොතේ තියාගන්න. ඔය කෝණෙත් අනිවාර්යෙන්ම θ වෙනව නේද? බලන්න ජාමිතිය වෙනවා බලන්න එහෙම. වෙනවා කියලා ඔයාලට ගන්න පුළුවන්. ඒ දන්නවද? හොඳට බලන්න. මේ රේඛාවයි ලම්බකයි. එතකොට මේ කඩයිරයි මෙන්න මේකයි සමාන්තරයි. එතකොට මේ කඩයිරත් එක්ක මේක හදන කෝණය θ. එහෙනම් මේ රේඛාවමයි මේ රේඛාව අතර මේ කෝණෙත් අනිවාර්යෙන් θ වෙන්න ඕනේ නේද? මේ රේඛාවයි මේ θ. සෝරි මේ රේඛාවයි මේකයි θ. ඒ රේඛාවමයි මේ තියෙන්නේ. මේ රේඛාවමයි මේ තියෙන්නේ. එහෙනම් මේ දෙකත් θ වෙන්න ඕනේ. අනුරූප කෝණ. මෙන් තියෙනවා. ඒ නිසා හරි. පතන කෝණය අපගමන කෝණයට සමානයි. එහෙනම් සියල්ල සත්‍යයි. ABC සියල්ලම සත්‍යයි. හරි. 38 වෙනි ගාන හොල්ලක් දාගන්න 38 වෙනි ගාන දත්තවුලක් තියෙනවා. දත්තවුලක් කියන්නේ නැත්නම් printing type එකේ තියෙච්ච අවුලක්. 38 වෙනි ගාන එක ඕල් ගානක්. 39 ගැටලුව. ගැටලුව අංක 39. සරල අනුවර්තී චලිතයේ දෙන වස්තුවක් ගැන තමයි කතා කරලා තියෙන්නේ. ස්ථාපනය බලය අතර ප්‍රස්ථාරය තමයි ඔය අහලා තියෙන්නේ. බලය ස්ථාපන සාමාන්‍ය තියරි මේ නේද? ඉතින් බලය ස්ථාපනය කියන ඔබ දන්නවා A සමානයි ඍණ ඔමෙගා වර්ග x නැත්නම් F සමානයි ඍණ m ඔමෙගා වර්ග x වල ගත්තා. එහෙනම් මේක ප්‍රස්ථාරය ඇඳොත් එහෙම අනිවාර්යෙන් y සමානයි ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. ඔය හැඩේ ප්‍රස්ථාරය. හරි. ඊළඟට 40 වෙනි ගැටලුව අහලා තියෙනවා. මේ තන්තු දෙකකින් එල්ලලා තියෙන දණ්ඩක් ගුරුත්ව කේන්ද්‍ර පිළිවෙලකින් අහලා තියෙනවා. ඕකේදීවා තන්තු දෙක පහළට දික් කරන්න. තන්තු දෙක පහළට දික් කරලා බලන්න තන්තු දෙක ඡේදනය වෙන ලක්ෂෙදී ඊට ඉහළින් තියෙන ඛණ්ඩාංකයට ලක්ෂ තමයි දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ. ඒ නිසා ඒක ඔයාලට පැහැදිලිවම D කියලා ගන්න හැකියාව තියෙනවා. ඒ තමයි D ලක්ෂය වෙන්නේ. හරි. තව ගණන් 10ක් ඉතුරුයි. එතකොට අපි මම මේ ගණන් 10ට අතින් ලියුප් මාකින් නැත්නම් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න 10ට දාන්න. එතකොට මේ 40 වාට බලලා රිපෝට් එක හදාගන්න ඉස්සෙල්ලම ඒ 10 මම ගෲප් එකට දාන්නම් අතින් ලියුප් මාකින් එක විදිහට මේ සෙෂන් එක මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟට රිවිෂන් එකේ පස්වෙනි පේපර් එකත් එක්ක ඒක ලයිව් එකකින් හම්බෙන්නේ සෙනසුරාදා හවස රචනා විභාගයක් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් මේක මෙතනින් ඉවර කරන්න. ඔක්කොම අඩුවා ටික හදාගන්න. හරි.